හොඳයි සුබ දවසක් හැම දෙනාටම අපි සාකච්ඡාව ආරම්භ කරමු මූලිකවම තව අපි පිරිස සමහර විට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා නමුත් අනිත් හැමෝමත් එනතුරු අපි සාකච්ඡා කරගෙන යමු ගොඩක් දේවල් අපි කතා කරන නිසා පැයක් විතර වගේ අපි කතා කරන්න දේවල් තියෙනවා ඒ නිසා අපි පටන් අරගමු මා වැහෙනව නේද මැසේජ් එකක් දාන්නකො ඇහෙනවනම් හරි thank you හොඳයි අපි ආරම්භ කරමු ටීචර් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් ඇප් එකේ ඇඩ්මින් වරුන් විදිහට සම්බන්ධ වීමට කැමති ඔබ හැම දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවේදී මේ සාකච්ඡාවට පිළිගන්නවා ඉතින් මේ වෙලාවට බොහෝ දෙනෙක් සම්බන්ධ විවිධ ගුරුවරුන් හැටියට විවිධ මට්ටම් වල ගුරුවරුන් සම්බන්ධ වෙනවා ඉතින් අපි පළවෙනි වතාවට තමයි මම හිතන විදිහට සම්බන්ධ වෙන්නේ අපි ඊට අමතරව ඇතැම් විට මැසේජස් වලින් සහ WhatsApp එක හරහා අපි කතා කරලා තියෙන්න පුළුවන් ඒ කෙසේ වෙතත් ඉතින් ඔබ හැම දෙනාම ඉතාමත් ගෞරවයෙන් මේ වෙලාවෙදි පිළිගන්නවා ගුරුවරුන් හැටියට ඉස්සල්ලාම මම කවුද කියන එක මම වචන දෙක තුනකින් කියන්නම් මම හිඳකුඹුරේ ධම්මසාර හාමුදුරුව ටීචර් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් ඇප් එක නිර්මාණය කිරීම සහ එහි ප්‍රධාන උපදේශක හැටියට කටයුතු කරන්නේ මම ඒ නිසා මම පිරිවෙනක ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා මේ වෙනකොට අපි ඊළඟට කතා කරමු මේ ඇප් එකෙන් මොකක්ද වෙන්නේ කියන එක ගැන ඒත් එක්කම ඔයගොල්ලන් ඊළඟට අපි කතා කරමු ඔයගොල්ලන්ට මොනවද මාත් එක්ක එකතු වෙලා කරන්න තියෙන වැඩ කොටස කියන එක ඊට පස්සේ අපි සාකච්ඡා කරගමු කොහොමද අපි දේවල් කරන්නේ සහ ඒ දේවල් වලට කොහොමද ගෙවීම් ආදිය කරන්නේ ආදී විදිහට අපි සාකච්ඡා කරගමු අවසානයේ ඔයගොල්ලන්ට මගේ හැඳින්වීමෙන් අනතුරුව පුළුවන් ඕනම ප්‍රශ්නයක් අහන්න එතකොට අපිට සජීවී වේ දේවල් වලට උත්තර දෙන්න පුළුවන්කම ලැබෙනවා පිළිතුරු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා ඊට අමතරව ඔයාලට ඕනම වෙලාවක මාත් එක්ක කතා කරලා මොනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් එහෙනම් අපි ඉස්සරලාම ඇප් එකෙන් මොකද්ද කරන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු පළවෙනියටම ඉතින් මේ ඇප් එක හදලා තියෙන ටීචර්ස්ලාට දැන් ලංකාවේ මේ වෙනකන් ගුරුවරුන්ට ඇප් එකක් නිර්මාණය වෙලා නැහැ ගුරුවරුන්ගේ වෘත්තික භාවය පිළිබඳව සහ එහි පහසුව සම්බන්ධයෙන් මමත් ගුරුවරයෙක් හැටියට මට තියෙන ප්‍රායෝගික ගැටලුවට කිහිපයකට පිළිතුරක් විදිහට තමයි මම ඇප් එක නිර්මාණය කළේ එතකොට අපට සාමාන්‍යයෙන් අපි වෘත්තීය ගුරුවරුන් හැටියට ප්‍රධාන වශයෙන්ම දිය කියවිලිත් එක්ක වැඩ කටයුතු කරද්දී අපිට අවශ්‍ය වෙනවා වාර සටහන් සකස් කර ගැනීම දින සටහන් සකස් කර ගැනීම සහ පාඩම් සැලසුම් සකස් කර ගැනීම කියන මෙන්න මේ කොටස් ටික කරගන්න ඕන වෙනවා. ඉතින් ඒකෙදී අපි ඇත්තටම දන්නවා අපිට ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට විවිධාකාරී කටයුතුත් එක්ක කාර්යබහුල වෙනවා. විශේෂයෙන්ම ගිහි අය හැටියට ඔයගොල්ලන්ට ගෙවල් වල තියෙන වැඩ රාජකාරීත් එක්ක ගොඩක් දේවල් කරන්න සිද්ධ වෙනවා
එකට ඔයගොල්ලන්ගේ වෘත්තීය කටයුතු වලදී පාසලත් එක්ක වැඩ කරනකොට පන්තියට ගියපුවාම පන්තියේදී ළමයි එක වැඩ කරන්න වෙනවා. එතකොට අපට බොහොම අඩු කාලයක් තමයි මේ ලිපි ලේඛන සකස් කර ගැනීමේදී තියෙන්නේ. ඒකට උත්තරයක් විදිහට තමයි මම මේ ඇප් එක නිර්මාණය කරන්න කල්පනා කළේ. මේකෙදී අපට ඉතාමත් පහසුවෙන් වැඩ කටයුතු රාශියක් සිද්ධ කරගන්න පුළුවන්. මම ඇප් එක ඔයගලන්ට පේන විදිහට අපි සාකච්ඡා කරගෙන යමු. සහ ඇප් එක බලන ගමන් අපි කතා කරමු කොහොමද ඇප් එකේ වැඩ කටයුතු කරන්නේ කියලා. එතකොට ඔයාලට ලොකු අදහසක් ලැබේවි කොයි විදිහටද ඇප් එකේ වැඩ කටයුතු කරන්න තියෙන්නේ සහ මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියන එක. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මම ස්ලයිඩ් එක මං චුට්ටකට ඉවත් කරන්නම්. එතකොට මේක තමයි අපේ වෙබ්සයිට් එක tpi.lk වෙබ්සයිට් එකේ තොරතුරු යම් ප්‍රමාණයක් තියෙනවා ඇප් එක ගැන. ඇප් එකේ කොහොමද වැඩ කරන්න තියෙන්නේ කියන එක සහ ඇප් එකෙන් මොනවද අපට ලැබෙන්නේ, මිලදී ගැනීම කොහොමද කරන්නේ ආදී විදියට දේවල් මූලිකම කාරණා ටිකක් විතරයි වෙබ් එකේ තියෙන්නේ. නමුත් අදහසක් ලබා ගන්න ඕන කරන කාරණා ගොඩක් දේවල් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ ඇප් එක අපිට Windows වලට පාවිච්චි කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් ඇප් එකක් විදිහට. ඉතින් ඒ වගේම ලැප්ටොප් එක පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. ඊට අමතරව Android වලට සහ Apple OS වලට iOS වලට මේක පාවිච්චි කරන්න පුළුවන් වගේම ඕනෑම ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එක සරලවම කිව්වොත් මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. ස්මාර්ට් බෝඩ් එකක්, ස්මාර්ට් ටීවී එකක් වගේ වුණත් ප්‍රශ්න ඕනම තැනකදී පාවිච්චි කරන්න පුළුවන් මේ ඇප් එක. ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරගන්න පුළුවන් නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම තැනකදී මේ ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි වෙබ් ඇප් එක තියෙනවා, ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. Android වලට මේ වෙනකොට Play Store එකේ අප්ලෝඩ් කරලා Play Store එකට දාලා තියෙන්නේ. ඒ වගේම Windows වල ඇප් එකත් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. iOS එකේ තාමත් පෙන්ඩිං තියෙන්නේ මොකද යූසර්ස්ලා ප්‍රමාණය ටිකක් අඩුයි සහ ඒකට ගෙවීම් කරන්න ඕන මම ලොකු මුදලක්. ඒ නිසා ඒ මුදල පිළිබඳවත් සලකාගෙන ඉන්න අපේ පරිශීලකීන් ප්‍රමාණයත් එක්ක තමයි ඒක iOS වලට ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මට අවශ්‍යතාවය තියෙන මේ ඇප් එක හරහා අපේ ලංකාවේ අධ්‍යාපනය තාක්ෂණික වශයෙන් බල ගන්නවන්න. ඉතින් ඒකෙදි දරුවෝ ගොඩක් වෙලාවට තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ඉගෙන ගන්නවා. නමුත් අපට තාක්ෂණය භාවිතා කරමින් උගන්වන්න සහ අපේ වෘත්තීය කටයුතු තාක්ෂණය සමග ඉදිරියට අරගෙන යන්න වැඩපිළිවෙලක් මෙතෙක් තිබුණේ නැහැ. ඒකට උත්තරයක් ලබා දෙන්න ඕන කියන අදහසින් තමයි ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ගොඩාක් දුරට අපට පහසු විදිහට උපරිමයෙන් උත්සාහ කරලා තියෙනවා. විශාල වැඩ කොටස් රාශියක් ඇප් එක ඇතුලේ තියෙන කෙන තාමත් සංකීර්ණ ඇප් එකක්. ඒ නිසා ඉතින් ටිකක් අපහසුතාවයක් දැනෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. නමුත් ඒක අලුත් version එකේදී සම්පූර්ණයෙන්ම ඇප් එක සිංහලටම පරිවර්තනය කරලා ලබා දෙන්න. සිංහලට පරිවර්තනය කරද්දිත් ඉංග්‍රීසි වචනේ සිංහලට අරගන්නේ නැතුව සිංහලෙන්ම සියලුම දේ කියන්නේ ට්‍රාන්ස්ලේට් එකක් නෙවෙයි සිංහලටම ඇප් එක හදලා ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපට සුපුරුදු භාෂාවක් එක්ක ඒ නිසා මේ දවස්වල ඒ කටයුත්ත කරගෙන යන ගමන් තියෙනවා. ඉතින් තව දවස් කීපයකින් ඒක මම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේකෙදි මම බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයෙක් හැටියට ඉන්ටර්නෙට් එක හෝ AI හෝ වෙනත් මොනයම් හෝ ආධාරකයක් භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැති තරමටම මේ ඇප් එක විතරක්ම ගුරුවරයෙක්ට තිබුණොත් ඇති කියන මට්ටමට එනකම්
ඇප් එක සංවර්ධනය කරන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ හරහා ලාංකීය අධ්‍යාපනයට ලොකු ශක්තියක් වෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනයි සඳහා තමයි මේ විදියට වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේකෙදී අපට මෙන්න මේ කාමිතන කාරණා කීපයක් විතරක් තියෙනවා. මොකක්ද මේකින් වෙන්න කියන එක ගැන අපි ඉදිරි සාකච්ඡා කරන තුරු අතරතුර කතා කරමු ඇප් එකේ මොනවද මෙන්න මේවා හා සම්බන්ධයෙන් තියෙන්නේ කියලා. හරි අපි ඇප් එකට ගිහින් බලමු. මෙතනදී වෙබ් එකට ගියයින් පස්සේ වෙබ් එකේදී ලොගින් කියන බටන් එක ක්ලික් කරලා අපිට ඇතුළට යන්න පුළුවන්. එතකොට ඒ ලොක්කේදී ලෝඩ් වෙන්නේ app.tpi.lk කියන වෙබ්සයිට් එක. හරි මෙන්න මේ විදිහට ඇප් එකට ලොග් වෙනකොට අපිට මම මුල ඉඳලම ඉන්නම්. මේ විදිහට තමයි ඇප් එක ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ අපිට මෙතනදී sign up වෙන්න පුළුවන් ඇප් එකට account එකක් හදාගෙන free account එකක් විදිහට account එක නිර්මාණය කරගන්න පුළුවන්. account එකක් හදාගෙන තියෙනවා නම් මෙතනදී අපට පුළුවන් ඒ username password පාවිච්චි කරලා ඇප් එකට log වෙන්න. මේ විදිහට log වුණාම ඇප් එක හදා කියන්නේ ඇප් එක ඇතුලේ account එකේ ප්‍රොෆයිල් එකට අදාළව තියෙන තොරතුරු ඇතුළත් කරලා තියෙනවා නම් මේ විදිහට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙදි අපි ඉස්සරලාම් කරන්න ඕන settings වලට ගිහින් පළවෙනිටම log වෙනකොට wizard එකක් වෙන්නනවා. ඔයාලා පියවරින් පියවර මොනවද කරන්න ඕන කියලා. එතනදී මේ settings වලට ඇවිදින් මේ time table එකක් create කරගන්න අවශ්‍ය විදිහට තොරතුරු පෙන්වනවා. එතකොට එතනදී create කරගන්නයි තියෙන්නේ. time table ඕන ප්‍රමාණයක් අපිට හදාගන්න පුළුවන්. time table ගණනාවක් හදාගන්න පුළුවන් කියන එකේ අදහස තමයි එකම කාලසටහන් කිහිපයක් හදාගත්තාම අපිට පුළුවන් අපි පාසලේ වැඩ කරනවා වගේම අපි ටියුෂන් ගුරුවරයෙක් හැටියට ටියුෂන් පන්තියක් කරනවා නම් ඒකටත් ගැලපෙන විදිහටම කාලසටහන් දෙකක් එකපාර හදාගෙන තියාගන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු දහම් පාසලෙත් එයා උගන්වනවා කියලා. එතකොට ඒ දහම් පාසලට අදාළවත් ඒ විදිහට හදාගන්න පුළුවන්කම තියෙනවා. ටයිම් කාලසටහනක්. එතකොට ඒ කාලසටහන් තුනටම අදාළව අවශ්‍ය කරන වාර සටහන්, දින සටහන්, පාඩම් සටහන් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. එතකොට මේ විදිහට අපි ටයිම් ටේබල් එක ඇතුළත් කරන්න තමයි ඕන ඉස්සෙල්ලාම. එතකොට මගේ පෞද්ගලික ටයිම් ටේබල් එක පෞද්ගලික කාලසටහන මම ඇතුළත් කරාම තමයි මේ විදිහට අපි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මෙතනදී අද නිවාඩු දවසක් නිසා මට මම උගන්වන්න තියෙන මොනවද කියලා මට පෙන්වන්නේ නැහැ. නමුත් උගන්වන්න තියෙන මොනවද කියලාත් මෙතනදී බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද කරන්න තියෙන්නේ අද දවසේ උගන්වන්න තියෙන්නේ කියලා. ඉතින් ටයිම් ටේබල් එක ෆුල් ටයිම් ටේබල් view එකෙන් බලා ගන්න පුළුවන් අපි හරියට ඇඩ් කරලා තිබුණොත් මේ විදිහට මට අද කියන්නේ සඳහා සිට සිකුරාදා දක්වා මොනවද මම උගන්වන්න තියෙන්නේ පන්ති සහ විෂයන් මොනවද කියලා අතුලත් කරන්න පුළුවන්. ඔය ටික අතුලත් කරාම ඊට අදාළව ටර්ම් ප්ලෑන් එක අපිට හදාගන්න පුළුවන්කම ලැබෙනවා වාර්ෂික සැලසුම නැත්නම් වාර සැලසුම විදිහට. ඒකෙදී මෙන්න මේ විදිහට මම උගන්වන්න ඕන කරන විෂයන් සහ වාර වලට අදාළව පන්ති වලට අදාළව වාර ටික දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කරගෙන මෙතෙන්ට ඉම්පෝට් කරගන්න ඕන. ඉම්පෝට් කරගන්න නම් මෙන්න මෙතන මාස්ටර් ප්ලෑන්ස් වලින්
අපි උගන්නන සිලබස් එකට අදාළව සිලබස් කිහිපයක් උගන්නනවා නම් ඒ ඔක්කොම උනත් පාරින් ඉම්පෝට් කරගන්න පුළුවන්. මෙතනදී මම පිරිවෙන් වලට අදාළව ඉම්පෝට් කරගෙන තියෙන්නේ මම පිරිවෙන වැඩ කරන නිසා. එතකොට අපිට මෙතනදී අපට අවශ්‍ය කරන වාර සටහන අපේ ප්‍රොෆයිල් එකට ඉම්පෝට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මට වාර සටහනට අදාළව තියෙන පාඩම් ටික. මේ පාඩම් ටික අපිට මෙතනදී import my plans කියන බටන් එක ක්ලික් කරලා අපිට ඉම්පෝට් කරගන්න පුළුවන් මගේ ප්‍රොෆයිල් එකට. ඒ විදිහට ඉම්පෝට් කරගත්තාම මෙතනදී අපිට දැක ගන්න පුළුවන් වෙනවා my manual plans වල මෙන්න මෙතෙන්ට ඇවිදින් තියෙනවා. ඒ විදිහට ලබා ගත්තාම අපිට පුළුවන් ෂෙඩියුල් කරන්න මේක මෙන්න මෙතනදී අදාළ කාලසටහනකට අනුව. දැන් මගේ කාලසටහනට මේ වෙනකොට මම ෂෙඩියුල් කරලා තියෙන නිසා මෙතනදී දින ටික වැටෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක පාවිච්චි කරලා ඔටෝ ෂෙඩියුල් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා මට සමාජ විද්‍යාව තුන වසරට ගන්නන්න තියෙන සඳුදා සහ බ්‍රහස්පතින්දා පීරියඩ් දෙකක්. එතකොට ඒට අදාළව දින ටික ඔටෝමැටිකලි ඇප් එකෙන් ඇනලයිස් කරගෙන මම රන් ෂෙඩියුල් කියන ඔප්ෂන් එක දුන්නොත් එහෙම දින පරාසය ඇතුළත දින ටික දානවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ඒ විදිහට සකස් කරගෙන තියෙන වාර සටහන තමයි මේ ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක සේව් කරපුවාම මගේ වාර සටහන එතකොට නිර්මාණය වෙනවා. my schedules වල නුත් අපිට දැක ගන්න තියෙන එකම තමයි මේකදී එඩිට් කරන්න බෑ. අපි හදාගත්ත වාර සටහන් මොනවද කොයි දවස්වලද මම මේවා මේ පාඩම් ටික උගන්වන්න ඕන කියන එක තමයි මෙතනදී පෙන්වන්නේ. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා ඩේලි රිපෝට් එක කියන්නේ දින සටහන සකස් කරගන්න. අද දවසට අදාළව දින සටහන මේ විදිහට ඩේලි නෝට් රිපෝට් එකට ගියපුවාම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ඊට පෙර අපි උගන්වපු දවස්වල දින සටහනත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මේ දින සටහනට අදාළව පාඩම් සටහන ජෙනරේට් කරගන්න. මෙතනදී මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද පාඩම් සටහන ජෙනරේට් කරගන්නේ කියන එකත්. මේ තියෙන්නේ මගේ 3 වෙනිදා ඊයේ දවසේ උගන්වන්න තිබිච්ච කාලසටහනට අදාළව උගන්වන්න තිබුණු පාඩම් කීපය. එතනදී දැන් මට සමාජ විද්‍යාව 5 වසරට උගන්වන්න තිබුණා ඊයේ දවසේ. ඉතින් ඒ පීරියඩ් එකට අදාළව දැන් මෙන්න මේ විදිහට අපිට පීරියඩ් එකේ ලොග් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දින සටහන මෙතනදී බලා ගන්න පුළුවන් මේ පීරියඩ් එකට අදාළව. එතකොට මෙන්න දවස් තියෙනවා, පීරියඩ් එක මොකක්ද කියන එක තියෙනවා, පාඩම මොකක්ද කියන එක තියෙනවා, පාඩමේ අනු මාතෘකාවක් ප්‍රධාන මාතෘකාවක් තියෙනවා නම් එකත් මෙතනින් දැක ගන්න පුළුවන්. විෂය සිලබස් එක මොකක්ද කියන එක මෙතනදී දැක ගන්න පුළුවන්. ඊළඟට නිපුණතා මට්ටම මොකක්ද කියන එක මෙතනදී බලා ගන්න පුළුවන්. මේ පාඩම සම්පූර්ණ කළා නම් මට පුළුවන් මේ කම්ප්ලීටඩ් සබ්ජෙක්ට් එකක් ලෙසන් එකක් හැටියට තියාගන්න. ඉන්කම්ප්ලීටඩ් තිබුණොත් මේක සම්පූර්ණ නොකළ පාඩමක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ඊළඟට මම පීරියඩ් එකේදී මොනවද කළේ කියන එක හරියටම ගුරුවරයාගේ ක්‍රියාකාරකම් ටීචර් ඇක්ටිවිටීස් මෙතනදී පියවරෙන් පියවර ලියන්න පුළුවන්කම තියෙනවා. ඒක පසු සටහන් විදිහට ලියන කොටසට තමයි මේ දේවල් අත් වෙන්නේ. ඊළඟට ළමයි මොනවද කරේ කියන එකත් සටහන් කරන්න පුළුවන්. ඊළඟට සමරි එකක් ලියන්න පුළුවන්කම තියෙනවා. මොනවද අපි ඒ පීරියඩ් එකට අදාළව කළේ.
ඊළඟට අපිට පුළුවන් ඇගේම් සහ ප්‍රත්‍යාවේක්ෂණ සටහන ආදී දේවල් මෙතනින් සඳහන් කරන්න. ඊළඟට පුළුවන් අපට පැවරුම් සහ අපි දුන්න ගෙදර වැඩ තියෙනවා නම් ඒ දේවලුත් සටහන් කරන්න පුළුවන්. මේ විදිහට අපිට තොරතුරු ටික සටහන් කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපිට ඩේලි රිපෝට් එකේ ලොග් එකට අදාළව අපි සටහන් කරන්න ඕන දේවල්. මෙතනදීම පුළුවන් ලෙසන් ප්ලෑන් එකක් ජෙනරේට් කරගන්න අපිට කලින් උනත් පුළුවන්. ඉතින් මේ තියෙන ලෙසන් ප්ලෑන් එක ජෙනරේට් වෙන ෆෝමැට් එක. මේකෙදී දැන් සමාජ සමූහ කියන මාතෘකාවට අදාළව සමාජ විද්‍යාවේ මූලික සංකල්ප හඳුන්වයි කියන නිපුණතා මට්ටම සාධනය කරගන්න අවශ්‍ය කරන ලෙසන් ප්ලෑන් එක පාඩම් සැලසුම අපට සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ අයිකන් එක ක්ලික් කරාම ඊළඟට මේ විදිහට අපිට ජෙනරේට් දුන්නොහම මේවා ඇත්තටම සිංහලෙන් සියල්ලම ආපහු පරිවර්තනය කියන්නේ මම වෙනස් කරන නිසා සිංහලට එතකොට මේ වචන වල එහෙම ගැටලුවක් නැතිව ලබා ගන්න පුළුවන්කම තිබෙනවා ඔයාලන්ට. මෙතනදී ඕන සමාජ සමූහ කියන පාඩමට අදාළව teaching outcomes ප්‍රජාන ආවේදන මනෝචාලක විදියට 3 ගානේ අපිට ලැබෙනවා. මේක ඉතාමත් සාර්ථකව සහ ගැළපෙන විදිහටම සිංහල භාෂාවෙන් තමයි දේවල් අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මොනවද අපි පාවිච්චි කරන ටෙක්නික් කියන දේවල් මෙතනදී සඳහන් වෙනවා. ඊට අමතරව අපි පාවිච්චි කරන්න ඕනේ මැටීරියල්ස් මොනවද කියන එක පෙන්නනවා. ඊට පස්සේ අපි ප්‍රවේශය ලබා ගන්න කොහොමද කියන එක, අපි කොහොමද දරුවා ළමයින්ගේ පැත්තෙන් එක ප්‍රවේශය ලබා ගන්න කොහොමද කියන එකත් මෙතන පෙන්නනවා. ඊට අමතරව අපි මේක මම ඊට වඩා විස්තරාත්මකව ඉදිරියේදී සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී පෙන්වන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියලා මට හිතෙන නිසා කොහොමද ටීචින් ප්‍රොසෙස් එක පියවරෙන් පියවර තව ලියවෙන්න ඕන විස්තරාත්මකව ඒ පිළිබඳව අපි ඉදිරියේදී ඩෙවලොප් කරගෙන යනකොට සංවර්ධනය කරනවා. ඊළඟට සමරි එක විදිහට ප්ලෑන් කරලා තියෙන සමරි එක මෙන්න මේ විදිහේ වෙයි කියලා අදහසින් ලියවනවා. ඊළඟට එවලුවේෂන් එක කියන්නේ ඇගීම මොකක්ද කියන එක පිළිබඳව ඇගීම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සටහන් වෙනවා. ඒ වගේම ගෙදර වැඩ විදිහට පසු වැඩ විදිහට කොටසත් මේ විදිහට පෙන්නනවා. ඒ වගේම ඇටැච්මන්ට් මේ කොටසට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඉමේජ් ජෙනරේට් කරගන්න පුළුවන් විදිහටත් ඒ වගේම ප්‍රසන්ටේෂන් වගේ දේවල් සහ අනිකුත් අවශ්‍ය කරන ඇමුණුම් විදිහට ඕන කරන දේවල් සියල්ලක්මත් මේ විදිහටම මෙතනදීම ජෙනරේට් කරලා දෙන්න අවශ්‍ය විදිහට ඉදිරියේදී මේ ඇප් එකේම පහසුකම් සැලසෙනවා. දැන් මූලිකම අධීරයේ තමයි පාඩම් සටහන් ලිවීම සම්බන්ධයෙන් තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ගේ සහයෝගයත් ඇතිව ඉදිරියේදී තවත් දුරටත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. හරි, එතකොට මෙන්න මේ විදිහට තමයි ඇප් එකේ පාඩම් සටහනක් ලියවෙන්නේ. අපිට ඒක සේව් කරගන්න පුළුවන්. එතකොට අපි කලින් සකස් කරගෙන තිබුණොත් එහෙම අපිට දින සටහනේ මේ දේවල් සියල්ලක්ම ඇතුළත් වෙලා තමයි දින සටහන මේ විදිහට අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මම කලින් පෙන්නපු විදිහට මේක කම්ප්ලීටඩ් ලෙසන් එකක් විදිහට අපිට සේව් කරගන්න පුළුවන්. එතකොට මේ කොටස උගන්වා ඉවර වුණු කොටසක් ගොඩට එකතු වෙනවා. අපිට ඒක උගන්වලා ඉවර කරගන්න බැරි වුණොත් ඒක ඉන්කම්ප්ලීටඩ් ලෙසන්ස් ගොඩට වැටෙනවා. ඒක අපිට පුළුවන් නැවත වතාවක් එතකොට මේ පාඩම උගන්වන්න අවස්ථාවක් ලබා ගන්න සහ ඒ දේවල් පිළිබඳව තොරතුරු මේකෙදි සටහන් කරලා දෙන්න පුළුවන්, තියා ගන්න පුළුවන්. මේ කවරින් ලෙසන්ස් කියන කොටසට ඉන්කම්ප්ලීටඩ් ලෙසන්ස් ටික මෙතනදී පෙන්නනවා. ඒ වගේම ඒක නැවත වතාවක් ප්ලෑන් කරපුවාම අපේ දින සටහන් වාර සටහනේ වෙනසක් නොවි මෙතනදී වෙනස් වෙනවා. ඒ දේවල් කොහොමද නැවත කවර් කරන්න කියලා. මෙතනදී ටිකක් වෙලා යනවා. මොකද අන්කම්ප්ලීටඩ් ලෙසන්ස් ගොඩක් මේ මම අවුරුද්දේ මේවා දැනට හදලා තියෙන නිසා ඒක ලෝඩ් වෙන්න ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක යම් වෙලාවක් යනවා. සහ ඒක ඔන්ලයින් හැම මේක ඕනම ඩිවයිස් එකක පාර මේවා වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන නිසා
පුංචි ප්‍රමාදයක් තියෙනවා මේක ලෝඩ් වෙන්න. ඒක ගැන ලොකුවට කල්පනා කරන්න එපා. එර එකක් නෙවෙයි, විනාඩියක් විතර වගේ කාලයක් ඇතුළත ඒක ලෝඩ් වෙනවා. අවුරුද්ද මුල හින්දා තමයි මේ විදිහට මේවා වෙන්නේ. මොකද ඔක්කොම පාඩම් ඉන්කම්ප්ලීටඩ් විදිහට තමයි ඉදිරියේ ප්‍රතිවිච්ච ඒවා මෙතනදී ෆීඩ් කරන්නේ. හරි, ඊළඟට අපිට පුළුවන් තව ඉස්සරහට උගන්වන්න තියෙන පාඩම් බලා ගන්න පුළුවන්. ඒවට ලෙසන් ප්ලෑන් ලියා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි මුළු අවුරුද්දම කරලා තියෙන පාඩම් මොනවද, කරන්න තියෙන පාඩම් මොනවද කියලා මේකෙදි බලලා ඕල් ලෙසන්ස් වලදී බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් performance analysis එකක් තියෙනවා. තමන්ගේ ඉගැන්වීම සහ තමන් වෘත්තිකයෙක් විදිහට ගුරු වෘත්තියේදී තමන්ගේ සාර්ථකත්වය මැනගන්න පුළුවන් ටූල් එකක් විදිහටත් ටීචර් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස් කියන වචනය ඇතුළෙම තියෙන්නේ ගුරු කාර්ය දර්ශනය කියන දර්ශකය නැත්නම් දර්ශනය කියන අදහස. ඒ නිසා එයාගේ කාර්යභාරය කොයි වගේද කියලා බලා ගන්න පුළුවන්, මැනගන්න පුළුවන් විදිහට self analysis එකක් පෙන්නනවා. ඒකෙදි කිසිම පාර්ශවයකට වෙනත් කිසිදු පාර්ශවයකට ඒක බලා ගන්න බෑ. ගුරුවරයාට පමණක්මයි, යූසර්ට පමණක්මයි මේක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක මේ අවසානයේ අපි රිලීස් කරපු එකේදී ඒක පෙන්ඩින් තිබුණේ. ඒ නිසා ඒකම තමයි දැනටත් මේ වෙබ් ඇප් එකේ තියෙන්නේ. ඒක මගේ අලුත් ඇප් එකේදී මම ඒක පෙන්නන්නම්. ඊළඟට එන්න තියෙන ඇප් එකේදී කොහොමද මේ දේවල් තියෙන්නේ කියලා. ඊට අමතරව ටීචර් කමියුනිටි එකක් මේක ඇතුලේ නිර්මාණය වෙනවා ඇප් එක ඇතුලේ. ටීචර් කමියුනිටි එකේදී ඔයගොල්ලන්ට හම්බ වෙනවා TPI AI assistant. ඔයාගේ ප්‍රොෆයිල් එකට අදාළ ඕනම තොරතුරක් මේ TPI assistant හරහා අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. හදපු පාඩම් මොනවද, පාඩම් සටහන් මොනවද, ළමයින්ගේ තොරතුරු මොනවද, දැන් මේක ඇතුලේ තියෙනවා ස්ටුඩන්ට්ස් ලාගේ ඩීටේල්ස් අතුලත් කරන්න. එතකොට මේ දේවල් වගේ අහනවා. ඊට අමතරව පාඩම් සටහනක් හදලා දෙන්න කිව්වොත් එහෙම ඒකට අදාළව පාඩම් සටහන හදලා දෙන්න අවශ්‍ය විදිහට මේ AI assistant උදව් කරනවා. ඊට අමතරව මේක ඇතුලේ ටීචර්ස් ලාගේ කමියුනිටි එකක් නිර්මාණය වෙනවා. මේ හැම යූසර් කෙනෙක්ටම පුළුවන් එයාට පබ්ලික් යූසර් කෙනෙක් හැටියට පෙනී සිටින්න. එතකොට එයාලගේ තොරතුරු, එයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක සහ නම මේ වගේ ඊමේල් එක දැක ගන්න පුළුවන් අනිත් යූසර්ස්ලට. ඒ හරහා ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, chat කරන්න වගේ අවස්ථාවන් නිර්මාණය කරගන්න පුළුවන්. මේ විදිහට ඉන්බොක්ස් එකක් අපිට දැක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතනදී ඊළඟට එන්නේ මාකට් ප්ලේස් කියන කොටස මෙතනදී ඇතුළත් වෙනවා. මේ මාකට් ප්ලේස් එකකින් කරන්නේ ඔයාලා හදලා තියෙන ටීචින් මැටීරියල්ස් සෙල් කරන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඕනම යූසර් කෙනෙක්ට, ඔයගොල්ලන්ට විතරක් නෙවෙයි. ඒ විදිහට ඔයගොල්ලන්ට සේල් කරන දේවල් ටිකත් ඔයාලා යටතේ ඔයාලට පැවරෙන වගකීමක් යටතේ එකත් වැඩ කොටසක් ඔයාලට වෙනම වෙන් වෙනවා. ඒක ගැනත් මම ඉදිරියේදී කියන්නම් කොහොමද වෙන්නේ කියලා. ඔයාලගේ කාර්යභාරය පිළිබඳව කතා කරන වෙලාවේදී. එතකොට මෙන්න මේ විදිහේ ඇප් එකක් තමයි ඔයගොල්ලන්ට ඇඩ්මින් වරුන් විදිහට වැඩ කටයුතු කරන්න තියෙන මේ වගේ ඇප් එකක. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක වැඩ කරන්න කැමැත්තෙන් තමයි මේ විදිහට ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ සහ මගේ ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා ඒවට අදාළව ඔයගොල්ලෝ මාත් එක්ක මැසේජස් වලින් සහ කෝල් වලින් කතා කරලා අදහස් මාරු කරගත්තා. ඒ වගේම දැනුත් මේ වෙලාවේදී ඔයගොල්ලෝ මේ මීටින් එකට සම්බන්ධ වෙන්නේ මාත් එක්ක වැඩ කරන්න කැමැත්තක් දක්වන නිසා ඒ පිළිබඳව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. හරි, අපි ඊළඟට බලමු මොනවද ඔයාලට කරන්න තියෙන්නේ කියලා. දැන් එතකොට මේ ඇප් එකේදී පළවෙනි නම්බරටම ඔයගොල්ලෝ මට කරලා දෙන්න ඕන කරන්නේ මෙන්න මේ ටර්ම් ප්ලෑන්ස් වල මාස්ටර් ප්ලෑන්ස් අපි හදලා තියන්න ඕනේ. ඒක බෑක් එන්ඩ් එක පැත්තෙන් අප්ලෝඩ් කරන්න ඕනේ. දැනට පිරිවෙන් වලට අදාළව සියලුම විෂයන් වලට වාරසටහන් සකස් කරලා අප්ලෝඩ් කරලා තියෙනවා. ඊළඟට සිංහල පාසල් විෂය නිර්දේශයේදී සිංහල මීඩියම් වලට අදාළව කිහිපයක් මේ වෙනකොට විෂයන් 10ක විතර වගේ කොටසක් නිර්මාණය වෙලා තියෙනවා. අනිත් විෂයන් වලට අපිට
සකස් කරන්න ඕන වාර සටහන එක ඔන්න පළවෙනිම වැඩ කොට සැහැටියට ඔයගොල්ලන්ට කරන්න තියෙනවා ඒකට මට සහයෝගය ලබා දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මාත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී ඊළඟ පියවර විදිහට තියෙන්නේ මම අර ලෙසන් ප්ලෑන් එක ජෙනරේට් කරගන්නකොට මම කිව්වා ලෙසන් ප්ලෑන් එක හදාගන්න අපිට මම ඒකටම යන්නම් ලෙසන් ප්ලෑන් එක හදාගන්නකොට අපට නිවැරදිවම ලෙසන් ප්ලෑන් එක ජෙනරේට් වෙන්න ඕන මෙතනදී 80%කට 90කට ආසන්න ප්‍රමාණයක් නිවැරදිවම පාඩම් සටහන ජෙනරේට් වුණත් ඊටත් වඩා 100%ක්ම නිවැරදිවම පාඩම් සටහනක් ජෙනරේට් වෙන්න ඕන මොකද අපි මේ හරහාලා දරුවන්ට තමයි පහසුකම් සලසා දෙන්න එතකොට දරුවන්ට නිවැරදිම දේ දෙන එක අපේ වගකීමක් සහ යුතුකමක් වෙනවා ඇප් එකක් මෙලදී අරගෙන පාවිච්චි කරන නිසා ඉතින් ඇප් එක පැත්තෙනොත් අපිට වගකීමක් තියෙනවා අපේ යූසර්ස්ලාට නිවැරදිම දේ ලබා දෙන්න ඒ නිසා ඒකදී මේ පාඩම උදාහරණයකට ගත්තොත් මේ පාඩමට අදාළව තියෙන තොරතුරු හරියටම ලබා දීමක් සිද්ධ කරලා තියන්න ඕන පාඩම් සටහන නිර්මාණය වෙනකොට දැන් මේක 3 වසරට අදාළව තියෙන 4 වසරට අදාළව තියෙන පාඩම් සටහනක් එතකොට 4 වසරේ ටෙස්ට් බුක් එකෙන් සහ ටීචර්ස් ගයිඩ් එකෙන් සිලබස් එකෙන් අරගන්න ඕන තොරතුරු ටිකක් තියෙනවනේ ඊට අමතර කියවීම් විදිහට ලෙසන් ප්ලෑන් එකේදී කියවා තේරුම් අරගත යුතු පාඩමට සූදානම් වීමේදී අපි රිෆර් කරන දේවල් AI එකටත් අපි කියලා දෙන්න ඕන මෙන්න මේ ටික කියවලා අදාළ ගුරුවරයාට එයාගේ පාඩම් සටහන සකස් කරලා දෙන්න කියලා AI එකට අපි හඳුන්වා දීමක් කරන්න ඕන. ඉතින් ඒක එකපාරක් අපි සිද්ධ කරපුවාම ප්‍රමාණවත්. එතකොට එයා පාඩම හඳුනා ගන්නවා. පාඩමට අදාළව තියෙන නිපුණතා මට්ටම් ආදී දේවල් තොරතුරු හොයා බලලා ඊට අදාළව ටෙස්ට් බුක් එකේ මොනවා පිටු ටිකද කියවන්න ඕන. ටීචර්ස් ගයිඩ් එකේ මොනවද ගන්න තොරතුරු තියෙනවද ඊට අමතරව මොනවද අමතර කියවීම් විදිහට කියවන්න තියෙන්නේ ලින්ක්ස් වගේ දේවල් තියෙනවා නම් ඒ ලින්ක් වලින් ගිහිල්ලා ඒ වගේ තියෙන තොරතුරු අරගෙන ඊට අදාළ තොරතුරු හොයලා බලලා කරුණු මෙතනදී වාර්තා කරන්න කියන එක ඊළඟට QR කෝඩ් වගේ තියෙනවා නම් ස්කෑන් කරලා ගිහින් බලන්න ඊට අමතරව පොතපත තියෙනවා නම් කියවලා බලලා ආදී විදිහට ඒ දේවලුත් අපි මේ AI tool එකට හඳුන්වා දෙන්න ඕන මෙන්න මේ ටික ඔයා රිෆර් කරලා අපේ පාරිභෝගිකයින්ට ලබා දෙන්න නිවැරදි පාඩම් සටහනක් කියලා. ඉතින් ඒ කොටසත් කරන්න පුළුවන්කම තියෙන්නේ මේ විෂය උගන්වන ගුරුවරුන්ටමයි. දැන් මට පුළුවන්කමක් නැහැ මම ඇප් එකක් නිර්මාණය කරලා විෂයන් පිළිබඳව අවබෝධයක් මට නිවැරදිවම නැති නිසා යම් ප්‍රමාණයකින් මට සමහර විෂයන් පිළිබඳව අවබෝධය තිබුණත් උගන්වන ගුරුවරුන් තමයි නිවැරදිවම දන්නේ මේ විෂයට අදාළව මේ පන්තියට අදාළව මොන මොන කොටස් ටිකද ළමයින්ට යන්න ඕන කියලා. ඉතින් එතකොට මේ ප්‍රමාණයට ගැලපෙන විදිහට AI එක සංවර්ධනය වෙන්න ඕන. ඒ කොටසත් ඔයගොල්ලෝ ලවා මට කරවා ගන්න තියෙන දෙවැනි වැඩ කොටස. ඊළඟ තුන්වෙනි වැඩ කොටස විදිහට අපිට කරන්න තියෙන කොටස දේ තමයි මාකට් ප්ලේස් එකට දැන් මම එක මගේ අනිත් ඇප් එක පෙන්නගෙන දැනට හදාගෙන යන ඇප් එක පෙන්නන්නම්. ඒ කියන්නේ මේ ඇප් එකේම සංවර්ධනය වෙන කොටස. ඒකෙදී අපට මෙන්න මේ විදිහට මාකට් ප්ලේස් එක ගුරු බලා ගන්න පුළුවන් මේ ඇසිස්ටන්ට් AI ඇසිස්ටන්ට් මෙතනදී මේ දකින්න පුළුවන්කම තියෙන විදිහට ටීචර් කමියුනිටි එකකින් මෙන්න මෙතන තියෙනවා මාකට් ප්ලේස් එක. මේ මාකට් ප්ලේස් එකට අපිට පුළුවන් අප්ලෝඩ් කරන්න මැටීරියල්ස්. දැන් මම මේ හදලා අතුලත් කරලා තියෙන මැටීරියල් එකක් මේ විදිහට මේ පේන්නේ. මේක අපිට පිළිබඳ විස්තර අතුලත් කරන්න පුළුවන්. මේක තවත් අර ටිකක් මේ සුදු පාටින් පේන කොටස් වල අකුරු පේන්නේ නැතුව තියෙනවා. ඊට හේතුව මේ ඇප් එක තාමත් පුංචි කොටස් ටිකක් හදන්න තියෙනවා. ඒක හදාගෙන යන ගමන් තමයි ඇප් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ.
එතකොට මම මේ ඇතුළත් කරලා තියෙන මැටීරියල් එකක් මේ විදිහට මේ පේන්නේ. මේක අප්ලෝඩ් කරාම මේක ඉස්සරලාම අපේ ඇඩ්මින් පැනල් එකට එනවා මෙම යූසර් කෙනෙක් මෙන්න මේ වගේ මැටීරියල් එකක් සේල් කරන්න හදනවා කියන පණිවිඩය. එතකොට ඒක හම්බුනහම අපි ඇප් එකේ බෑකෙන්ඩ් එක පැත්තෙන් මේක කියවලා බලලා දවසක් හෝ පැය කිහිපයක් අරගෙන පැය 24කින් වගේ අපි ඒක අප්‍රූව් කරලා දෙන්න බලන්න ඕන. එතකොට පැය 24ක් වගේ කාලයක් ඇතුළත අපි මේක කියවලා ඒක වටිනා මුදලකට එයා විකුණන්න හදන්නේ කියන එක අපි මොනිටර් කරන්න ඕන, බලන්න ඕන. සමහර විට එයාලටම තමයි මේකේ මිල තීරණය කරන්න තියෙනවා. මොකද ඒකේ මහන්සි වෙන්නේ එයාලානේ. ඒ නිසා යූසර්ස්ලා හැටියට. එතකොට ඒක බලන්න ඕන. ඊළඟට ඒකේ තියෙන කන්ටෙන්ට් එකේ දුර්වලතා තියෙනවද? කන්ටෙන්ට් එකේ වැරදි දේවල් තියෙනවද? සමහර විට AI වලින්ම හදපු එකක් සේල් කරන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. එතකොට ඒකේ තියෙන ගුණාත්මක භාවය කොයි වගේ එකක්ද? AI වලින් හදුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒකේ තියෙන ගුණාත්මක භාවය පිළිබඳව අපි වග කියන්න ඕනේ. මොකද ඇප් එකේ නමින් තමයි මේ දේවල් පාරිභෝගිකයින් අතට යන්නේ. ඒ නිසා එය නියාමනය කිරීම සහ ඒ වගේ හරි වැරදි අඩුපාඩුකම් බලලා සකස් කිරීම සිද්ධ කරන්න ඕන. සහ නිවැරදි කිරීම කරන්න ඕන. අපි ඒක රිජෙක්ට් කරොත් එහෙම එයාලට පුළුවන් නැවත වතාවක් ඒ අඩුපාඩුකම් මොනවද කියන එක දැනුවත් කරලා අපි රිජෙක්ට් කරනවා. රිජෙක්ට් කරපුවාම නැවතත් එයා නිවැරදි විදිහට ඒක සකස් කරලා නැවත අප්ලෝඩ් කරાવી. එතකොට මේ ඒ විදිහට අප්ලෝඩ් කළාම අනිත් යූසර්ස්ලාට ටීචර්ස්ලාට පර්චේස් කරන්න පුළුවන් ඒ මැටීරියල්ස්. ඊට පස්සේ යාළගේ දරුවන්ට ඒ දේවල් ලබා දීමේ හැකියාවක් ලැබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් ඇප් එකේ පාවිච්චි කරන අයට ලබා ගන්න තියෙන. ඒ නිසා ඒ පහසුකමත් මේ හරහා නිර්මාණය වෙන නිසා ඒ දේවල් මොනිටර් කරන්නත් ඔයගොල්ලන්ගේ සහයෝගය මට අවශ්‍ය වෙනවා. මොකද මේ විෂයට අදාළව තමයි එකක් කරන්න ඕන. ඉතින් ඔන්න ඔය කොටස් තුන ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙනවා. ඒක එතකොට අවුරුද්දක් සහ අවුරුදු කීපයක් ඇප් එක තියෙන තුරුම ඔය විදිහේ වැඩ කොටස් කරන්න තියෙනවා. ටර්ම් ප්ලෑන් එක මේ අවුරුද්දේ හැදුවාම ලබන අවුරුද්දේ ටර්ම් ප්ලෑන් එක ඒ විදිහටම අපි හදන්න ඕන. වෙනස් වීම් සිද්ධ වුණොත් ඒවට අදාළව ඊළඟට ටර්ම් ප්ලෑන් හදපු දේවල් වල අඩුපාඩු තියෙනවා නම් ඒව නැවත වතාවක් සංවර්ධනය කරගන්න අවශ්‍ය වෙනවා. මොකද නිවැරදිම දේ අපි ගුරුවරුන්ට සහ දරුවන්ට ලැබෙන්න සලස්වන්න ඕන. ඔන්න ඔය කාර්ය කීපය තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් මේක ජාතික මෙහෙවරක් විදිහට සලකාගෙන අපිට කටයුතු කරන්න පුළුවන් මේ වගේ ඇප් එකක්. මොකද තාමත් ලංකාවේ කිසිම තැනකදී අපිට දැක ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ලෝකයේත් බොහෝම අතලොස්සක් තමයි ගුරුවරුන් වෙනුවෙන් මේ විදිහට ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා නම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට වඩා ලොකු ලර්නින් ප්ලැට්ෆෝම් වල මේ වගේ කොටස් සමහර විට තියෙන්න පුළුවන්. නමුත් මේක මේ ආකාරයෙන් ගුරුවරුන් විතරක්ම අරමුණු කරගෙන ෆෝකස් කරගෙන හදපු ඇප් එකක් ලෝකයේ වත් නැහැ. ඒ වගේම AI තාක්ෂණයත් එක්ක යන ඇප් එකක් තවමත් නිර්මාණය වෙලා නැහැ මේක. ඒ නිසා පේටන්ට් එක පවා අරගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් විදිහට අපිට නම් කරන්න පුළුවන්, හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී මේකේ තියෙන නීත්‍යානුකූල භාවය පිළිබඳව සහ අවශ්‍ය අනිකුත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේකෙදී යම් ගැටලුකාරී තත්ත්වයන් අපිට ඉදිරියේදී මුහුණ දෙන්නට සිද්ධ වේවි. මොකද මේ වගේ ඇප් එකක් හදලා අධ්‍යාපන පද්ධතියට අපි ලොකු මෙහෙවරක් සිද්ධ කරන නිසා මේ හරහා අපිට ලොකු පෙරලියක් අධ්‍යාපන ශාස්ත්‍රයේ සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම මේ හරහා වෙනත් පාර්ශ්ව විසින් අපිට මේ තොරතුරු ලබා දෙන්න කියන ඉල්ලීම් කළොත් එයාට ලබා දෙන්න අපිට අවශ්‍යතාවයක් ඇත්තේම නැහැ. එහෙම ලබා දෙන්නේ නැහැ.
මොකද ඒක අපි terms and condition වලම දාලා තියෙනවා වෙනත් කිසිම පාර්ශවයකට මේ ඇප් එක ඒට ඇතුළත් කරන කිසිම තොරතුරක් වෙන අයට ලබා දෙන්නේ නැහැ කියලා. අපේ privacy policy ඉතින් එනිසා අපි කිසිම විදියකින් වෙනත් පාර්ශවයකට මේ තොරතුරු ලබා දෙන්නේ නැති නිසා අපිට යම් විදියට බලපෑම් ඇති වෙන්න පුළුවන් මේ වගේ තියෙන සහ මේ වගේ තියෙන පහසුකම් සහ නිකුත් දේවල් වලට ඒ දේවල් වලටත් අපි මුහුණ දෙන්න ඕනම වෙලාවක සූදානම්. නිවැරදි දේ නිවැරදි විදියට ලබා දෙන්නම අපි කටයුතු කරන නිසා අපිට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ කියන එකට විශ්වාසයක් තියෙනවා. හරි එහෙමනම් මේ අතරතුරේ ඔයගොල්ලෝ මොනහරි ප්‍රශ්න තියෙනවනම් ගැටලු තියෙනවනම් යොමු කරන්න. ඒ දේවල් වලටත් මම ඒ අතර කියන්නේ සාකච්ඡාව අතරේ හෝ එහෙමත් නැත්නම් සාකච්ඡා මගේ මේ කතාවෙන් පස්සේ මං ඔයාලට උත්තර ලබා දෙන්නම් ඒවට. මේකෙදි ඇත්තටම මගේ බලාපොරොත්තුව තමයි දැන් මගේ AI මොඩල් එක මේ ඇප් එක තුල භාවිතා වෙන Gemini Pro එකේ තියෙන සියලුම access අපට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මගෙන් මේ account මගේ ඇප් එකේ account එකක් ලබා ගත්තාම Gemini වලින් හදන සිංහල ෆොටෝ එකක් සිංහලට අකුරු තියෙන ෆොටෝ එකක quality එකෙන්ම මේකෙත් ඒක Pro users ලට විතරයි Gemini එකේ ලබා දීලා තියෙන Gemini වල. ඉතින් ඒ පහසුකම් පවා මේ ඇප් එකේ හරහා ඔයගොල්ලන්ට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ කාරණා නිසා තමයි මේ ඇප් එක ඇත්තටම මේකට යන වියදම ගත්තොත් රුපියල් මාස අවුරුද්දකට රුපියල් 10000කට වඩා එක යූසර් කෙනෙකුට මම වියදම් කරන්න ඕන මේ පහසුකම් ලබා දෙනවා නම්. ඉතින් ඒ නිසා තමයි රුපියල් 15000කට මේ ඇප් එක අවුරුද්දකට සේල් කරනවා කියලා අපි දාලා තියෙන්නේ. AI features enable කරගෙන තියෙන ඇප් එක අරගන්නවා නම්. ඉතින් ඒකත් මම මේ දවස්වල අර හඳුන්වා දීමත් එක්ක මම මේ අවුරුද්දකට දැනට ගෙවීම් කරලා තියෙන නිසා විතරක් අපි ප්‍රමෝෂන් එකක් ලබා දීලා තියෙනවා යූසර්ස්ලට. මම එකත් තව ටිකකින් පෙන්නන්න. මොකද මගේ බ්‍රවුසර් එකේ මොකක් හරි ගැටලුවක් මේ වෙලාවේදී තියෙනවා. වෙබ්සයිට් ලෝඩ් වෙන්න චුට්ටක් වෙලා යනවා සහ එතනින් එහාට ලින්ක් වලට යන්නේ නැහැ. මේකට හේතුව මොකක්ද කියලා චුට්ටක් චෙක් කරලා බලන්න ඕන. හරි මෙන්න මේ විදිහට මේ දීමනාව අපි ලබා දීලා තියෙනවා රුපියල් 750කට අවුරුදු 18000ක් වෙන පැකේජ් එක account එක වල රුපියල් 750කට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන්ට විකුණන එක නෙවෙයි මගේ මේ අද සාකච්ඡාවේ බලාපොරොත්තුව. ඉතින් මේක සෙල් කරන්නත් ඔයගොල්ලන්ගේ උදව් අපට අවශ්‍ය වෙනවා මට අවශ්‍ය වෙනවා. ඒකත් ඉදිරියේදී අපි සිද්ධ කරගමු. ඊට පෙර ආතුව අපි කරන්න ඕන ප්‍රධානම දේ තමයි අපි ඇප් එක ඇතුලේ අන්තර්ගතය සම්පූර්ණ කරලා තියාගන්න එක. ඉතින් ඒක හරියටම සම්පූර්ණ වෙනතුරු මට පුළුවන්කමක් නැහැ ඇප් එක පිළිබඳව ලොකු ප්‍රමෝෂන් එකක් කරන්න සහ announcement එකක් කරන්න. ඇප් එක ගැන තොරතුරු මේ වෙනකොටත් අපි දාලා තියෙනවා Facebook එකේ ඇඩ්වර්ටයිස්මන්ට් කරලා. නමුත් ගොඩාක් අය අපෙන්
ඉල්ලනකොට මම ගොඩක් වෙලාවට අසරණ වෙනවා මොකද එයා ඉල්ලන සබ්ජෙක්ට් වලට අදාළව වාරසටහන් ඇතුළත් කරලා නැති නිසා නමුත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇප් එක මිලදී ගන්න සහ ඇප් එකේ අලුත් දෙයක් නිසා පාවිච්චි කරන්න ටෙක්නොලොජි එකත් එක්ක වැඩ කරන්න කැමති බොහෝ දෙනෙක් තියෙන නිසා ඒ පහසුකම් අපි ඉක්මනටම ලබා දෙන්න අවශ්‍ය නිසා තමයි මේ විදිහට ඔයගොල්ලන්ට මම කතා කරන්න අදහස් කළේ ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒ කොටස් ටික කරලා දෙන්න මට පුළුවන්කම තියෙනවා නම් ඉතාමත් වටිනවා උදව්වක් හැටියට අපිට මේක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් නම් අපිට වාරසටහන් පළවෙනියට සකස් කරගන්න ඕනේ දෙවෙනියට අපි AI එකට අර අවශ්‍ය විදිහට තොරතුරු ලබා දෙන්න ඕන ඒක දෙවෙනි පියවරට යනවා ඊළඟ තුන්වෙනි පියවරට ටීචර් කමියුනිටි එකට අදාළව තියෙන මාකට් ප්ලේස් එකේ අපිට ටීචින් මැටීරියල්ස් මොනිටර් කරන්න සහ ඒකට අවශ්‍ය කරන ගයිඩන්ස් ලබා දෙන්න අවශ්‍ය විදිහට කටයුතු කරන්න තියෙනවා ඊට අමතරව තවත් අපිට ඇප් එකේ කරන්න වැඩ කොටසක් තියෙනවා ඒකත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් විෂය සංවර්ධනාංශය සඳහා තමයි ඔයගොල්ලෝ දැනට මම තෝරා ගනිමින් ඉන්නේ ඊට අමතරව මාධ්‍ය හා ප්‍රචාරණාංශයට මූල්‍ය කළමනාකරණාංශයට තාක්ෂණික අංශයට පාරිභෝගික සේවා අංශයට පරිපාලන අංශයට උපදේශන අංශයට සහ පුහුණු හා සංවර්ධන අංශයට වෙන විදියට අංශ 8ක් යටතේ අපිට කණ්ඩායම් 8ක් මට නිර්මාණය කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒකෙදි ඒ කණ්ඩායම් වලට වෙන වෙනම වගකීම් කොටස් පැවරෙනවා. ඉතින් ඒකෙදි අපි ඔයගොල්ලෝ කැමති ආකාරයට විශේෂ සංවර්ධන අංශයට කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට 250ක විතර වගේ ලොකු ටීම් එකක් මට හදා ගන්න අවශ්‍යතාවය තියෙනවා. මොකද අපට විෂයන් තියෙනවා විශාල ප්‍රමාණයක් 250කට ආසන්නවම පාසල් විෂය නිර්දේශයේ එක මාධ්‍යකින් අපට විෂයන් 80කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒක උසස් පෙළත් එක්ක එකතු වෙනකොට තවත් වැඩි වෙනවා ඊට අමතරව අපට මාධ්‍ය තුනටම යන නිසා 250ක විතර වගේ ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා කණ්ඩායමක් විදිහට සකස් කරගන්න. ඊළඟට මාධ්‍ය හා ප්‍රචාරණාංශයට ඒ කියන්නේ අපිට ඇඩ්වර්ටයිස්මන්ට් කරන දේවල් ඇඩ්වර්ටයිස්මන්ට් වලට රෙස්පොන්ඩ් කරන දේවල් වගේ දේවල් අපි ඉදිරියේදී ඒකත් වෙනම කණ්ඩායමක් යටතේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි අර ටීචින් මැටීරියල්ස් සේල් කරන්න අවස්ථාව දුන්නාම ඒ හරහා කොහොමද මේ මුදල් ගනුදෙනු සිද්ධ වෙන්නේ කියන කොටසත් එක්ක මූල්‍ය කළමනාකරණ අංශයකුත් අපි හදාගෙන වැඩ කරන්න අවශ්‍යතාවය මට තියෙනවා. ඊළඟට තාක්ෂණික අංශයේදී ඩෙවලොප්මන්ට් පාර්ට් එක තවත් බලන්න සහ ඒ වගේ අප් එකේ දැනට තියෙන ගැටලු තියෙනවා නම් ඒ දේවල් පිළිබඳව කතා කරන්න සහ ඒවා සකස් කරගන්න ඒ වගේම දක්ෂවල ආරක්ෂාව පිළිබඳව වගේ අංශවල වැඩ කටයුතු කරන්න කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. පාරිභෝගික සේවා විදිහට අපේ පාරිභෝගිකයින්ට නැත්නම් යූසර්ස්ලාට පරිශීලකයින්ට සහාය වෙන්න ආදී විදිහට කොටසක් කණ්ඩායමක් අපිට ඉන්න ඕන. ඊළඟට උපදේශනයේ කොටස යන්නේ අපිට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කරලා සහ නව ප්‍රවණතාවයන් හඳුනාගෙන ඇප් එකේ තවදුරටත් සංවර්ධනය වෙන්න ඕන මොනවද යම් අඩුපාඩුකම් තියෙනවද ඒවා ගැන හොයලා බලන්න. ඒ වගේම අලුත් දේවල් මේකට ඇතුළත් වෙන්න ඕන කොහොමද සහ ඒ වගේ දැනට තියෙන දේවල් වල අඩුපාඩු තියෙනවද ආදී විදිහට ඒවටත් වෙනම කණ්ඩායමක් අපි හදාගෙන ඉතින් මේ හැම එකක්ම අපි ඒ අය ලබා දෙන සේවාවට අදාළව ගෙවීම් සිද්ධ කරලා තමයි මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද
අපිට තියෙන ආර්ථික අපහසුතාවයන් නිසා නොමිලේ මේ හැම දෙයක්ම කරලා දෙන්න පුළුවන්කමක් නැති බව මමත් ඉතාමත් හොඳින් දන්නවා. විශේෂයෙන්ම පුහුණුවා සංවර්ධනාංශයටත් ලොකු කණ්ඩායමක් අපිට එකතු කරගන්න සිද්ධ වෙනවා. ඒ කණ්ඩායමටත් ඔයගොල්ලන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් ඇප් එක පිළිබඳව පුහුණු වීම් කරවන්න ආදී විදිහේ දේවල් වලට. ඉතින් එතකොට ඔන්න ඔය කාර්යයන් සඳහා තමයි ඔයගොල්ලන්ට ගේ සහයෝගය මට අවශ්‍ය වෙන්නේ. මම පළවෙනි ජොබ් එක ගැන ඔයගොල්ලන්ට මම කියන්නම්. වාරසටහන් සකස් කිරීම කියන එක. එතකොට වාරසටහන් සකස් කිරීමේදී අපේ ඇප් එකට ආන්සර් කරන ටෙම්ප්ලේට් එකක් තියෙනවා. ඒ ටෙම්ප්ලේට් එක තමයි මම Excel එකක් විදිහට ඔයගොල්ලන්ට දෙනවා. ඒක ෆිල් කරන්න තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ පළවෙනි වැඩ කොටස විදිහට. ඒකෙදී සබ්ජෙක්ට් එක, ග්‍රේඩ් එක, ටර්ම් එක, විෂය, පන්තිය, ශ්‍රේණිය, වාරය, ඊට පස්සේ නිපුණතා අංකය, නිපුණතා මට්ටම, ඊළඟට මේන් ලෙසන් එක, සබ් ලෙසන් එක, පීරියඩ් එක. එතකොට මේ විදිහට මෙන්න මේ ටික තමයි මට වාරසටහන විදිහට ඔයගොල්ලෝ හදලා දෙන්න ඕනේ. කියන්නේ ඔයගොල්ලෝ දැනට පාවිච්චි කරන වාරසටහන් වල තියෙන මේ කාරණා ටිකම තමයි. නමුත් ඒකෙදි නිවැරදි වෙන්නට ඕන මේ පීරියඩ් කියන එක හැම වෙලාවකදීම මේ තීරුවේ තියෙන්න ඕන එක කියන ඉලක්කම විතරයි. එතකොට නිපුණතා මට්ටමකට දැන් මේ නිපුණතා අපි ගත්ත උදාහරණයක් විදිහට මේ තියෙන IT වලට අදාළව නිපුණතා වාරසටහනක්. ඒකෙදි 4.1 නිපුණතා මට්ටමට අදාළව පීරියඩ් 5ක් උගන්වන්න තියෙනවා. එතකොට මේක කොහොමද එකක් බවට පත් කරන්න කියන එකේ තමයි මට කෙරෙන්න ඕන. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මම ලබා දෙන ටෙම්ප්ලේට් එකේ තියෙනවා කන්ටෙන්ට් කියලා තීරුවක්. මෙන්න මේ කන්ටෙන්ට් තීරුවේ තියෙන කොටස නැවතත් ප්‍රධාන මාතෘකා දෙකකට හරි අදාළ අවශ්‍ය ප්‍රමාණයකට කඩන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සබ් ලෙසන්ස් කැඩෙන්න ඕන 5කට. සබ් ලෙසන්ස් 5කට හැදෙන්න ඕන මෙන්න මේ එක නිපුණතා මට්ටමක් මෙතන ඉල්ලලා තියෙන පීරියඩ් 5 නිසා. එකක් ඉල්ලලා තියෙනවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකම අපිට මෙතනදී පොඩි මාතෘකාවක් විදිහට දාන්න පුළුවන් මේකේ තියෙන අන්තර්ගතයේ සාරාංශ කරලා. ඔන්න ඔය විදිහට තමයි එතකොට වාරසටහන සකස් වෙන්න ඕන. මේක ඔයගොල්ලන්ට ගැටලුවක් තිබුණොත් මට අපෝ කියන්න තේරුනේ නැහැ කියලා මට අවශ්‍ය කරන්නේ මම නැවතත් කියන්නම්. හැම වෙලාවකදීම මෙතන තියෙන පීරියඩ් කියන කොලම් එකේ එන්න ඕන අංකය තමයි 1. එහෙම වෙන්න නම් කරන්න ඕන මෙතනදී අනුමාතෘකාව, ප්‍රධාන මාතෘකාව, අනුමාතෘකා එකකට එන විදිහට සකස් කරන්න ඕනේ. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් නිපුණතා මට්ටමක් සාධනය කරලා දෙන්න පීරියඩ් 5ක් ඕන කියලා සිලබස් එකේ කියලා තියෙනවා. පීරියඩ් 5ක් උගන්වන්න කියලා සිලබස් එකේ කියලා තියෙනවා. ඒ පීරියඩ් 5ේදී උගන්වන්නේ මොනවද කියලා අනුමාතෘකා 5කට කඩලා දාන එක තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. ඒ කාර්ය කරලා දෙන්නයි පළවෙනිම හම්බ වෙන ජොබ් එක වෙන්නේ. ඒක ඔයගොල්ලෝ මට කරලා දෙන්න පුළුවන් නම් ඒක කරලා දෙන්නම් කියලා මට නැවතත් මැසේජ් එකක් දාන්න ඔයාලගේ විෂයට අදාළව. එතකොට මට පුළුවන් ඔයාලව මේ වෙනකොට සමහර අය මට තොරතුරු ලබා දීලා තියෙන උගන්වන විෂය මොකක්ද සහ මේක කරන්න කැමැත්තක් තියෙනවා කියලා. ඒ නිසා ඒ කණ්ඩායම් මම තෝරාගෙන ඒ විෂයන් වලට අදාළව මම තෝරා ගන්නම් වැඩ කටයුතු කරන්න කැමැත්ත දක්වන අය. සහ සමහර විෂයන් වලට අපිට 3-4 දෙනෙක් වුණත් තෝරා ගන්න සිද්ධ වෙන්න පුළුවන්. දැනට වැඩ කරගෙන ගිහිල්ලා තියෙන විෂයන් වලට ගැටලුවක් නැහැ. අලුත් විෂයන් වලට විශේෂයෙන්ම සහ ටිකක් අඩුවෙන් සම්බන්ධ කර වෙන විෂයන් තියෙනවා. ඒ දේවල් වලට තමයි මට
ගොඩක්ම අවශ්‍යතාවය තියෙන හදාගන්න. ඉතින් මම ඉදිරි දින දෙක ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලට පණිවිඩයක් ලබා දෙන්නම්. ඒකෙදි අවධානයෙන් ඉන්න මගේ මැසේජ් එක දාපුවාම සම්බන්ධ වෙලා වැඩ කරලා දෙන්න පුළුවන්ද කියලා අහපුවාම ඔයාලා අනිවාර්යයෙන්ම කැමැති නම් වැඩ කරන්න පුළුවන් නම් ආපහු රිප්ලයි එකක් දෙන්න මට වැඩ කරලා දෙන්නම් කියලා. එතකොට අපි නැවතත් සාකච්ඡා කරලා කොහොමද වැඩ කරන්න කියලා කතා කරගම්මු. ඊළඟට ඔයාලට ඊළඟ පාර්ට් එකේදී කියන්නේ AI වලට තොරතුරු ඇතුළත් කිරීමේ කොටසේදී අලුත් මේ වගේම ටෙම්ප්ලේට් එකක් ලබා දෙනවා. ඒ ටෙම්ප්ලේට් එක තාමත් හදලා ඉවර නැහැ. ඇප් එකේ කොටස හැදුනයින් පස්සේ තමයි ටෙම්ප්ලේට් එක හදන්න ඕනේ. මොකද ටෙම්ප්ලේට් එකේ තියෙන අකුරක් හරි වැරදුනොත් ඇප් එකට ඒක ආන්සර් කරන්නේ නැති වෙනවා. ඒ නිසා ඒකත් මම හදලා දෙන්නම්. එතකොට මේ වගේම අදාළ මොනවද ටෙක්ස්ට් එකේ මොන පිටුද කියවන්න ඕන කියන එක, ඊළඟට ටීචර්ස් ගයිඩ් එකේ මොන කොටස් ටිකද මේ පාඩමට අදාළව තියෙන්නේ කියන එක, ඊට පස්සේ ඊට අමතරව අමතර කියවීම විදිහට මොනවද කියවන්න තියෙන්නේ, ඒ වගේ ලින්ක්ස් මොනවද වගේ දේවල් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව අපේම පොත් විදිහට අපි ලියලා තියෙන දේවල් තියෙනවා නම් ඒ දේවලුත් කියවන්න කියලා ලබා දෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කොටසක් තමයි ඒකෙදිත් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. එහෙමනම් ඔන්න ඔය කාර්ය ටික තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් මට මෙන්න මේ වැඩ කොටස් ටික කරලා දෙන්න සහයෝගය ලබා දෙන්න ඔයාලගේ. ඉතින් මේ හැම හරි මම ඔයාලට තව පෙන්නන්නම් නිවැරදිව හදලා තියෙන ටර්ම් ප්ලෑන් එකක්. මේ තියෙන්නේ 10 වසරට කතෝලික ධර්මයට අදපු ටර්ම් ප්ලෑන් එක. මේකේ තියෙන්නේ මෙතන එක පීරියඩ් එක ගන්න තමයි අරගෙන තියෙන්නේ. මේ නිපුණතා මට්ටම් අදාළව පීරියඩ් 3ක් උගන්වන්න තිබිලා තියෙන්නේ. එතකොට මේ පීරියඩ් 3ට අදාළව ප්‍රධාන මාතෘකාව එකමයි තියෙන්නේ. ඒකෙදි අනුමාතෘකා විදිහට කොටස් 3කට බෙදලා දක්වලා තියෙනවා. ඒ කොටස් 3 තමයි පීරියඩ් 3 යටතේ ගුරුවරයා උගන්වන්න තියෙන්නේ. ඉතින් එහෙම කරන්න හේතුව තමයි අර මම කලින් කිව්වා ඒ කාරණාව. ලෙසන් ප්ලෑන් එක ටර්ම් ප්ලෑන් එකේ ඇතුළත් කරලා තියෙන කාරණා ටික තමයි ඩේලි නෝට් එකේ සටහන් වෙන්නේ. ඩේලි නෝට් එකෙන් අපි පාඩමට පාඩම් සමසුම සකස් කර ගන්නකොට මෙන්න මේ පුංචි මාතෘකාවට අදාළව පාඩම් සටහනත් එතකොට නිවැරදිවම ලැබෙනවා. ඒ නිසා ඒක අවශ්‍යතාවය නිසා තමයි මේ විදිහට එක පීරියඩ් එකට එක ගාන යෙදෙන විදිහට දාන්න ඕන කියන්නේ. එහෙම නැත්නම් අපිට අර සුපුරුදු පරිදි යෝජිත දින 10ක් දාන්න හෝ 5ක් දාන්න තිබුණා නම් අපිට කාල පරාශයක් දීලා මේ කාල පරාශය ඇතුළත දින ටික දාන්න කියලා දෙන්න පුළුවන්. ඒකෙදි ඉතින් ගැටලුවක් නැහැ. AI වලට AI පහසුකම් පාවිච්චි කරන්න නැති කෙනෙකුට නම් මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. එයාට යෝජිත දින ටික විතරක් දාගෙන ඇප් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ AI එකත් එක්ක වැඩ කටයුතු කරන්න ඕන. ඇප් එකේ අපි ඒ පහසුකම තමයි ගුරුවරුන්ට ලබා දෙන්න ඕනම කරන්නේ. ඒ නිසා ඒ පහසුවට ගැලපෙන විදිහට ඇප් එක නිර්මාණය කරන්න තමයි ඕන. නිසා තමයි මේ විදිහේ එක පාඩමකට එක පීරියඩ් එකට එක පාඩම ගානේ වැටෙන විදිහට සකස් කළ යුතු වෙන්නේ. හරි, එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි මට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තිබුණේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් මම කියපු දේවල් වල ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් ඒ දේවල් ගැන මට චුට්ටක් මතක් කරන්න. හරි, ප්‍රශ්නයක් යොමු වෙලා තියෙන එකයි chat box එකේ. මේක ඇප් එක දැන් ඔයාලට ඇප් එක ඇත්තටම භාවිතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ මම කියන වැඩ කොටස් ටික කරන්න. සහ ඇප් එක
මිලදී ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නෙත් නෑ අර කියන විදිහට මම අර ප්‍රෝ account එකක් තියෙන්න ඕනි කියලා එකක් නැහැ මොකද app එක ඇතුළේ නෙවෙයි ඔයාලට වැඩ කරන්න තියෙන Excel වල Microsoft Excel හරි එහෙම නැත්නම් Google Sheet වල ඔයාලට පුළුවන් මම කියන මේ වැඩ කොටස් ටික ඔයාලගෙන් මම දැනට බලාපොරොත්තු වෙන වැඩ ටික කොටස් ටික කරන්න. ඉතින් ඔයාලා user කෙනෙක් හැටියට app එක පාවිච්චි කරනවා නම් ඔයාලට app එක මිලදී ගන්න පුළුවන් සහ app එකේ free version එක පාවිච්චි කරන්නත් පුළුවන්. free account එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මේ වැඩ කොටස කරන්නේ AI වල භාවිතය පිළිබඳව දැනුවත් භාවයක් තියෙන අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි අවශ්‍යතාවය තියෙන පරිද්දෙන් AI පිළිබඳව හඳුන්වාදීම් ආදී කටයුතුත් පැහැදිලි කිරීම ආදියත් කරන්නම්. තවත් මොනවා හරි ගැටලු තියෙනවද? හරි පේමන්ට් ගැන කතා කරොත් මේ එක වාරසන දැන් ඔයාලට මම අර කලින් පෙන්නපු විදිහට මෙන්න මේ කොටස් දෙක මෙන්න මේ රෝස් දෙක තමයි ෆිල් කරලා දෙන්න තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් වචන එක වාරයක් දැන් මේකේදී පන්ති 6කට අදාළව තමයි මේ හදලා තියෙන වාරසටහනින් තියෙන්නේ. නම් මම මේ රතු පාටින් දක්වලා තියෙන කොටසට විතරයි ඔයගොල්ලන්ට ටයිප් කරන්න තියෙන්නේ. එතකොට සෙල්ස් තියෙන්නේ මෙතනත් දාසයයි මෙන්න මේ සෙල්ස් 16 පුරවලා දෙනවට විතරක් මම එක පන්තියකට එක විෂයකට අදාළව රුපියල් 1000ක් ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. මොකද මට මේකට ගෙවන්න කියන්නේ ඊට වඩා ගෙවන්න නම් පුළුවන් කමක් නැහැ. මොකද මමත් ඔයගොල්ලෝ වගේම පඩියක් ලබන කෙනෙක්. ඒ වගේම ඒ ලැබෙන පඩියෙන් තමයි මේ සියලු දේවල්ම කරගෙන යන්නේ. ඒ නමුත් ඔයගොල්ලෝ දරන මහන්සිය සහ උත්සාහයට ගෙවීමක් කරන්න ඕන නිසා ඒ විදිහට ගෙවීම් සිද්ධ කරන්න එකඟතාවය අපි ඇති කරගම්මු. එතකොට අලුතෙන් ඔයාලට මෙතන තියෙන ටිකම කොපි පේස්ට් කරලා දාන්න තමයි තියෙන්නේ. එක පන්තියකට වාර 3ටම අදාළව වාර සටහන සකස් කරලා දෙනවට රුපියල් එක පන්තියකට රුපියල් 1000 ගානේ ගෙවීම් කරන්න පුළුවන්. AI වල කොටස් ටික හදනකොට ඊට වඩා ටිකක් වැඩ කොටස වැඩි වෙනවා. ඒ නිසා ඒකට අපි කොච්චර අපිට ෆිල් කරන්න කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එකත් එක්ක ඩිපෙන්ඩ් වෙලා ඒකෙදි මම මිල ගණන් මීට වඩා වැඩියෙන් ලැබෙනවා. ඒක අපි කතා කරගමු ඊළඟ පියවරේදී. තවත් ගැටලු තියෙනවද? මයික් ඔන් කරගෙන කතා කරත් ප්‍රශ්නයක් නැහැ. තවත් චැට් බොක්ස් එකට නැත්නම් මැසේජ් දාන්න පුළුවන් ඔයගොල්ලෝ ගැටලු තියෙනවා නම්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සාකච්ඡාව මෙතනින් නිමාවට පත් කරන්න. ඕනම් වෙලාවක වැඩ කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට විවේකයේ තියෙන ඕනම් වෙලාවක වැඩ කරන්න. ඉතින් අපි දන්නවනේ ටීචර්ස්ලා හැටියට මොන තරම් අවිවේකී භාවයකද අපි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසා මුදල් තව මම කාරණාවක් මතක් කරන්නම්. ගෙවීම් සිද්ධ කරන්නේ ඔයගොල්ලෝ වැඩක් කරලා දුන්නාම ඒ වැඩේට ගෙවීම් සිද්ධ කරන්න පුළුවන් වැඩේ නිමාවත් එක්ක. එතකොට අපි කලින් දැන් ඔන්න අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක විෂයකට
අපි හිතමුකෝ විද්‍යාව විෂය කියලා. මොකද විද්‍යාවට අදාළ එක පන්තියකට ටර්ම් ප්ලෑන් එක හදලා දුන්නොත් රුපියල් 1000ක ඒ වෙලාවෙ ගෙවන්න පුළුවන්. නැත්නම් එකපාරම අරගන්නවා නම් පන්ති 6කට 6-11 පන්ති ටික හදලා දුන්නොත් පන්ති 6ක් තියෙනවානේ 6000ක්. එතකොට ඔයාලට ගෙවීම් විදියට මම කරන්නම්. ඔන්ලයින් පේමන්ට් එකක් තමයි කරන්නේ. කියන්නේ බැංක් ට්‍රාන්ස්ෆර් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඔයාලගේ එතකොට account number එක මට දෙන්න. ඒ account number එකට මම ගෙවීම කරන්න. ඔයගොල්ලෝ විෂයන් බෙදලා දෙනවා කියලා කියන්නේ මෙහෙමයි. අපේ දැන් ගොඩාක් අය මට රික්වෙස්ට් කරලා තියෙනවා සබ්ජෙක්ට් විශේෂයෙන්ම IT වලට එහෙම ගොඩාක් අය මට මැසේජස් එවලා තියෙනවා කැමති සම්බන්ධ වෙන්න කියලා. මොකද මම ඇඩ්වර්ටයිස්මන්ට් එක කරනකොට පරිගණක හැකියාව පිළිබඳවත් අවධානය යොමු කරපු නිසා අපිට ගොඩක් IT ටීචර්ස් ලගේ ආපු රික්වෙස්ට් ප්‍රමාණය වැඩි. ඉතින් එතකොට වාරසටහන් හදන්න 4 දිනක් විතර වගේ තමයි අපිට තෝරා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් IT උගන්වන ගුරුවරුන්ට මාත් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ අර මම කලින් පෙන්නපු වෙනත් අංශවලටත්. ඒ කියන්නේ පුහුණු වීම අංශයට වගේ සම්බන්ධ වෙන්න පුළුවන්. විෂයන් බෙදලා දෙනවා කියලා කියන්නේ මම ඔයගොල්ලෝ මට දැන් තොරතුරු එවලා තියෙනවා ගොඩක් දෙනෙක්. මෙන්න මේ විෂයන් වලින් තමයි පාසලේ වැඩ කටයුතු කරන්නේ ඉගෙනීම් කරන්නේ සහ මෙන්න මේ විෂයන් වලට ෆැමිලිය වුණාය කියලා. එතකොට ඒ අය මම තෝරා ගන්නවා. ඊට පස්සේ මම WhatsApp එකේ මේ අය වෙනම කැටගරි කරගෙන ඒ අයට මම පෞද්ගලිකව මැසේජ් එකක් දානවා විෂය බාර අරගන්න කැමතිද කියලා අහලා. දැන් සමහර අය විෂයන් කිහිපයක්ම ඉල්ලලා තියෙන අය ඉන්නවා. එතකොට ඒ අයට පුළුවන් ඒ විෂයන් කිහිපයෙන් එකක් තෝරගන්න. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් විද්‍යාව උගන්වන ගුරුවරු තවත් උසස් පෙළ වෙන විෂයන් දෙකක් විතර වගේ කරන අය වෙන්න පුළුවන්. සයන්ස් කරනවා, ඒ වගේම කෙමිස්ට්‍රි වගේ උගන්වනවා වෙන්න පුළුවන්. එතකොට තවත් කෙනෙක් ඇග්‍රිකල්චර් වගේ කරන්න පුළුවන්. එතකොට ඒ අයගෙන් මට අඩු දැනට වාරසටහන් විද්‍යාවට ලියන්න කෙනෙක් ඉන්නවා නම් මම එයාව කෙමිස්ට්‍රි එක ලියන්න තෝරා ගන්නවා. විෂයන් බෙදලා දීමක් කරනවා නම් ඒ විදිහට තමයි කරන්නේ. වෙලාව ඔයාලට ඕනම විදිහකට යොදාගෙන කටයුතු කරන්න පුළුවන් ඔයාලට ෆ්‍රී ටයිම් එක තියෙන විදිහට. මොකද ගෙවීම් සිද්ධ කරන්නේ ජොබ් එකෙන් ජොබ් එකට. ඒ නිසා ඔයාලා අද එක කොටසක් කරලා ඒකට ගෙවීම ලබා ගත්තාම ඔයාලට වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා ඒ විෂය සම්බන්ධයෙන් සියලු වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ නිසා පුංචි බලපෑමක් කරන්න සිද්ධ වේවි මේ ඊළඟ කොටස කරලා දෙන්න කියලා. ඒත් එක්කම තමයි වාරසටහන තවත් දෙයක් තියෙනවා. මොකද අපි දෙතුන් දෙනෙක් වාරසටහන ලියද්දි පුංචි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා එක්කෙනෙක්ම වාරසටහන් දැන් අපි හිතමුකෝ 6 වසරට එක විදිහක වාරසටහනක් ලියවිලා 7 වසරට තවත් විදිහක එකක් ලියවුනොත් ඒක ටිකක් අර නුහුරු ගතියක් දැනෙනවා. මොකද ඒ පන්ති දෙකටම උගන්වන්නේ එක ගුරුවරයෙක්නේ. අන්න ඒ නිසා සමහර වෙලාවට ඒක වෙනස් වුණොත් එයාට යම් අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. අර කලින් එක හොඳට 6 පන්ති එක හොඳට උගන්වන්න පුළුවන්කම තිබුණා. මේකෙදි පුංචි ගැටලුවක් තියෙනවා කියලා. නිසා එකම ගුරුවරයෙක් එකම කෙනෙක් තෝරාගෙන ඒ ටික කරනවා නම් තමයි වඩාත් හොඳ. ඒ නිසා විවේකයේ තියෙන විදිහට වැඩ කරන්න තවත් ප්‍රශ්න තියෙනවද? රුපියල් 1000 ගෙවන්නේ වාරයකටද නැත්නම් අවුරුද්දටමද හම්බුනොත්? වාර 3ටම එක පන්තියකට එක ශ්‍රේණියකට. ඒ කියන්නේ ඇත්තටම මට අවශ්‍යතාවය තියෙන දැන් හැම විෂයකටම වගේ අපිට දැන් ලොකු විෂයන් කියන්නේ ගණිතය, විද්‍යාව වගේ විෂයන් වලටනේ පීරියඩ් සතියකට 5ක් විතර වැටෙන්නේ නේද? ඔව් 5ක් සමහර පන්ති වලට 6ක්. ඔව්
අන්න ඒ වගේ වට විතරයි ටිකක් වැඩියෙන් යන්නේ අනිත් විෂයන් වලට නංස ටිකක් දැන් අයිට වලට ගත්තොත් එහෙම අවුරුද්දටම 30යි තියෙන්නේ පීරස් එතකොට අතරම මට එක්සෙල් එකේ සේල්ස් 30ක් තමයි පුරවන්න තියෙන මේ විෂයට යාර ඒක වෙන් කරන්න බෑනි දැන් එතෝ ඒ නිසා තමයි ඔක්කොටම අදාළ වරගෙන රුපියල් 1000ක් කියලා මම කියන්නේ සබ්ජෙක්ට් එක මොකක්ද මම ගණිතය හාමුදුරුවෝ හරි ඒකෙදි අපි දැනට ගණිතයට නම් හදාගෙන යනවා සර් කෙනෙක් ඒකෙදි තවත් චුටි කැන පන්ති අපිට දෙකක් විතර කඩාගෙන හදන්න පුළුවන්නම් හිම හදන්න බලේ සටිකක් කාර්ය බහුලයි එනිසා මම සට කතා කරන්න මෙසේජ දාලා තියන්නකුසු හරි තවත් ගැටලු තියෙනවද හාමුදුරනේ මම උගන්වන්නේ බුද්ධාගම එතකොට බුද්ධාගම විෂයට කරන්න පුළුවන්ද වාර සටහනම් මිස් හැදිලා තියෙන්නේ වාර සටහන දැනටම හදලා තියෙනවා නමුත් ඒ අයි වලින් අර කොටසට ඊළඟ පියවලට අපිට යන්න පුළුවන් බුද්ධ ධර්මයන ඒ අපි ඉක්මටම කරමු ඊට අමතරව තවත් බුද්ධ ධර්මයට අදාළව ඒත් එක්කම යන තවත් විෂයන් තියෙනවානේ ඒ විෂයන් වලටත් සම්බන්ධ වෙන්න පුළුවන් බුද්ධ ධර්මය විතරද මිස් ගන්නන්නේ බුද්ධ ධර්මය විතර එක මම ICT උගන්වනවා හරි මිස් මම මැසේජ් එකක් දාන්න මට මට මෙයා මැසේජ් එකක් දාලා තියන්නක එතකට මම මෙසවාව සම්බන්ධ කරගන්න මං ඉදන් කොටසට මං කියන්නවාට මොකද කරන්න පුළුවන් කියලා හරි හරි තවත් ගැටලු තියෙනන ඉක්මට මහම අහන්න නැත් අපි අන්න ගැටලු තියෙනවනම් ටක්ගාල අහන්න නැත අපි මෙතන සාකච්ඡාව අපි නිමා කරමු ඒතකම තමයි මං බලාපොරොත්වන තව කාරණාවක් තමයි අපි අතර සුහද සීලිත්වය තියෙන් ඕන ඕනම් වෙලාවක් අපට කතා බහ කරලා වැඩ කටයුතු කරගන්න ඉතින් අපි අර හැමෝම ගුරුවරු විදිහට අපි අපේ ස්වභාවයන් පිළිබඳව අපි දන්නවා තිය නිසා අපට ඕනම් වෙලාවක ඕනම දෙයක් සාකච්ඡා කරගන්න පුළුවන් එනිසාටලුවක් නැහවාලට ඕනම් ප්‍රශ්නයක් තියෙනවනම් ඇප් එක පිළිබඳව සහ මේ වැඩ කටයුතු පිළිබඳව මගින් අහන්න එතකොට මම මේවට ඕනම් වෙලාවක උත්තර දෙන්න ආවුදුන දැන් ඕක මේ වරසටාන් හැදුවට පස්සේ එතනින් එහාට ඕක දිගටම අවුරුද්ධ පුරාටම වැඩතිීක ගුරුට ඔවුස දැන් මේකේ අර ඒ අයි වල කොටස්ටික අපිට සෑහෙන කාලයක් කරන්න වෙනවා මොකද ඒක ටිකක් ලොකු වැඩක් ඊට අමතරව අර ටීචින් මැටීරියල්ස් ඇප්රූ කරන්න තියෙනවා කියලා කියපු කොටසත් දැන් ඒක හැමදාමත් තියෙන වැඩක්නේ ඒක තාමස ගෙවීම් කොමද කියන එක දැන් මම තාම ඒක මෙයා කරේ නැහැ ඇත්තටම ඊට අමතරව තවත් අලුත් කොටස් ඇප් එක ඇඩ් වෙනවා එකන් දැන් සට යෝජනාවක් තිබුණොත් හෙම මොකක් හරි මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් හෙම මගින් ආන්දුරන මෙහෙම අපි කරමු කියලා මං ඒ ගැන සලකලා මම මේ ඇප් එක මම නිස ඩිවලප්මන් පාට් එක් කරන්නේ කෝඩින් කරන්නේ මමමයි එනිසා මේ දැන් ඔය මාකට් ප්ලේස් එක කියලා කියන්නේ ඇත්තටම මට ඔය පහුගිය දවසල කතා කරලා යාමගින් හුවේ මම ඇඩටිස්මට කරපාම එයා ඇහුවේ මගෙන් මෙන්න මෙහෙම දෙයක් ඕකේ තියෙනවා කියලා හිතාගෙන තමයි මම මේ කතා කරේ කියලා මට කිව්වා කැනයා කිවේ යාලා හදන මැටීරියල්ස් විකුණන්න පුළුවන් එකක් කියලා තමයි හිතුවේ කියලා ඇප් එක ගැන ඊටවස් ඊට පස්සේ ඒකට අදාළව තමයි මම ඔය නැත්තම් එකක් මට අදහසක් තිබුණේ මාකට් ප්ලේස් එකක් හදන්න ඕන කියලා ඉතින් ඒක ඇප් එකට ලොකු මේ වෙනම ඩිමාන්ඩ් එකක් හදලා දෙන්න පුළුවන් පාට් එකක් වුණා එනිසා තමයි ඒ වගේ දේවල් ඇඩ් කරේ එතකොට මට කවුරු හරි තවත් කෙනෙක් කිව්වත් එහෙම මේ විදිහේ දෙයක් කරන්න කියලා එතකොට ඒ වගේ දේවල් මම ඇඩ් කරනවා එතකොට ඒකට
ඔයාලා මුලින් ඉඳලම මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම් හැටියට ඔයාලගෙන් එක්ක තමයි එතකොට විෂය සම්බන්ධයෙන් වැඩ කරනකොට වැඩ කරන්නේ ඒ විෂයම සම්පූර්ණයෙන් බාර දෙනවනේ. ඔය දැන් හාමුදුරුවන්ගේ මේ බලාපොරොත්තුව තියෙන දැන් මේ ටික හදලා මේ දැන් ලංකාවේ ඉස්කෝලවල ඉන්න ගුරුවරුන්ට ඔක මාකට් කරන්නද? ඔව් සර්. ඉස්කෝල විතරක් නෙවෙයි මේකේ මේ ඇප් එක හදලා තියෙන නිසා දැන් ඕනම කෙනෙකුට ටීචර් කෙනෙක් නම් පාවිච්චි කරන්න පුළුවන්. ටියුෂන් වර්ක් කරන කෙනෙක් නම් ටියුෂන් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ටියුෂන් ටීචර් කෙනෙක් නම් එයාට එයා කෝස් කන්ටෙන්ට් එක හදලා මේකේ දාන්න පුළුවන්. එයාට අප්ලෝඩ් කරන්න පුළුවන් මේකට. එයාගේ මොකද්ද එයා දැන් අවුරුද්දක ප්ලෑන් එකක් නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ටියුෂන් එකක් ප්‍රෝග්‍රෑම් කරන්නේ. එතකොට එයාට අපි මේ ඉස්කෝල සිලබස් එකේට අපි ටර්ම් ප්ලෑන් ලියනවා වගේ මේකේ එයාලටත් පුළුවන් ටර්ම් ප්ලෑන් එකක් විදිහට ඇනුවල් ප්ලෑන් එක හදාගන්න. හදාගෙන එයාට පුළුවන් දවසින් දවස මම මේ කොටස් ටික උගන්වනවා. ඒකට දාලා කරන ලෙසන් ප්ලෑන් එක මෙන්න මේකයි එයාට ඇප් එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් වුණොත් එහෙම එයාටත් පුළුවන් සර් ඒ විදිහටම කෝස් කන්ටෙන්ට් එකක් එයාලටත් තියෙනවනේ උගන්වන්න මේවයි කියලා. ඒක හදාගත්ත හැකි. දැන් මෙහෙම හඳුරන දැන් ඕක දැන් අර ඇත්තටම ඔය දැන් අපි ඉස්කෝලේ වැඩ කරන නිසා ඔක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවානේ. ලෙසන් ප්ලෑන් ඩේලි නෝට් කියන ඒවා ගහන්නේ කිව්වට මේ 90% විතර ඕකට අනුව වැඩ කරන්නේ නැහැ. සමහර ගුරුවෝ හදන්නේ නැහැ. ඔව් ඒක තමයි ඒකට හේතුව තමයි මම දකින දේ යාලට කාලයක් නැහැ කියන එකනේ. එතකොට මේකේ ඔක්කොම හැදෙනවනේ. ඔක දැන් මට තියෙන ගැටලුව ඕක සල්ලි දීලා ගනේද කියන එක ගුරුවෝ. නෑ සල්ලි දීලා ගන්නෙ නෑ. සල්ලි දීලා අරගන්න තැනට අපි වැඩ කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ හේතුව මෙහෙමයි. දැන් ওই මාකට් ප්ලේස් එක කියලා කියන්නේ ඒකට එක්තරා විසඳුමක්. ඇත්තටම සර් කියන කාරණාව පැහැදිලි. මම කියන්නේ මට ආපු කමෙන්ට්ස් ඊට පස්සේ මට ඇවිදින් තියෙන මැසේජස් මම හාමුදුර කෙනෙක් කියලා කවුරුත් දන්නේ නැහැ. ඔයාලා විතරයි දන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකම් මම එහෙම කියන්නේ අර කෝල් කරලා මාත් එක්ක කතා කරපු අයට මම කියනවා. ඉතින් මට මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරනකොට ඒකේ මට දාන්න බැහැනේ. ඒ නිසා කෙලින්ම කියනවා මේකයි ගුරුවරුන්ට නිකන් දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඇත්තටම ප්‍රශ්න තියෙනවා මේක තව පාර්ට් එකක් මේකේ තව අපිට හොඳම මෙයා පොයින්ට් එකක් තමයි මේක සේල් කරන්න පුළුවන් අපිට AI එක දැන් Gemini Pro එක රුපියල් 6000ක් වෙනවනේ සර්. Gemini Pro එක 6000ක් වෙනකොට මම මාසෙකට 1500කට මේක Gemini Pro එකේ තියෙන access full access ටීචර් කෙනෙකුට ගැලපෙන විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ lesson plan එක generate කරගන්නකොට මේකේ දැන් free Gemini free එකේ generate කරනවා වගේ නෙවෙයි මේකේ full detail එක lesson plan එක generate කරනවා. මම මේ basic ම part එක තමයි තාම use කරන්නේ. තාම මම app එක හදන්න පටන් අරගෙන මාස 3ක් විතරනේ. මං එතකොට ඒකත් එක්ක එතකොට Pro එකේ තියෙන සියලුම දේවල් මේකේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේකෙම enable කරනවා දැන් ෆොටෝ ජෙනරේට් වෙන්න. එතකොට chart එකක් එහෙම හදා ගන්න ඕන වුණ ගමන් මේ Gemini Pro එක අරගෙන තිබ්බේ නැති වුණත් මෙයා ටීචර්ස්ලාට පුළුවන් යූසර්ස්ලාට පුළුවන් මේක හරහා කියන්නේ app එකේ ආ details ටික දීලා මට මේ විදිහේ chart එකක් හදලා දෙන්න කිව්වම Pro එකේ access අරගෙන කියන්නේ මගේ model එක Pro නේ Pro කියලා කියන්නේ ඒ හා සමානම වෙනත් මොඩල් එකක්. මේක සම්පූර්ණ මේ API එක මම අරගෙන තියෙන්නේ. ලොකු මුදලක් දීලා. එතකොට ඒක නිසා ඒක ඕන පහසුකම් දෙන. ඒ වගේ ප්‍රැක්ටිකල් හවුස්සේ මේක අපිට ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මේ සම්පූර්ණ ඇප් එක හැම ගුරුවරයෙක්ම අරගන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික පුරුදු වෙලා ගියපුවාම තව අවුරුදු කීපයක් යනකොට කොහොමත් අපිට මේ පාවිච්චි කරන්නම වෙනවනේ AI පාසල්. එතකොට ඒ කාලය වෙනකොට මගේ මේ දවස් 2-3 ඇතුළත එහෙම නැත්නම් මේ වාරය ඇතුළත මට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ
ලොකු ප්‍රමාණයක යෝසස්ලා හදා ගන්න දැනට මගේ ඉන්නේ දැන් අප එක මම ජනවාරි දෙසම්බර් අග තමයි රිලේස් කරේ 22 ඉඳලා මේ වෙනකොට 1000කට කිට්ටු වෙන ප්‍රී යෝසස්ලා ඉන්නවා හැබැයි ප්‍රෝ එක අරගෙන තියෙන්නේ පිරිවෙන් ගුරුවරු ටිකක් වැඩියෙන් අරගෙන තියෙනවා ඔක්කොම ඒත් 40ක් විතර වගේ තමයි අරන් තියෙන්නේ ඒකට හේතුව අනිත් එක තමයි ෆ්‍රී දෙන්නත් බෑ ෆ්‍රී දුන්න ගාම තව චෝටි චෝටි ඉෂුස් ටිකක් තියෙනවා ෆ්‍රී එකෙන් දැන් ටර්ම් ප්ලෑන් හදන්නේ අවුරුද්දකට එකපාරයිනේ අවුරුද්දකටම ලෙසන් ප්ලෑන් උත් එකපාර හදා ගන්න පුළුවන් ඇප් එක අරගෙන මම ෆ්‍රී මේක දුන්නොත් එහෙම එයාලා එකපාරටම අවුරුද්දට මොන කරන ලෙසන් ප්ලෑන් ටික හදාගෙන ආපහු එයාලා ඊළඟ මාසෙට ගන්නෙ නෑනේ එනිසා අන්න ඒ වගේ චූටි ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා එනිසා තමයි ෆ්‍රී දෙන්න බැරි ගැටලුවක් තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට මීට වඩා මුදල අඩු කරන්න පුළුවන්කම ලැබෙයි යෝසස්ලා ප්‍රමාණය ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වුණා ඕක දැන් හාමුදුරුවනේ අපිට මේ ස්කූල් මැනේජ්මන්ට් පැත්තට පොඩ්ඩක් බර කරන්න බැරිද ටීචර්ස්ලා කැමති වෙයිද එහෙමනොත් දැන් ඕක ඉස්කෝලේ හරහා අපිට මෙලදී ගැනීමක් කරන්න පුළුවන් කෙලින් විදුහල්පති හරහා ඒක කරන්න ගියොත් ඊට පස්සේ කැනවෝක මට මේක ඇත්තටම මෙයාකට දෙන්න පුළුවන් ඒ කියන්නේ අමාත්‍යංශයට එහෙම දුන්නොත් ඒකට කලින් කිව්වේ එයාලා ඇක්සස් ඉල්ලනවා මේක එතකොට ටීචර්ස්ලා මොනිටර් කරන්න යාලට පුළුවන් මම ඇත්තටම ISA කෙනෙක් මේ මට පුළුවන් එතකොට අර බල්ක් එකක් විදිහට කට්ටියට දෙන්න ගත්තොත් එහෙම ඒකේ මේ තියෙනවනේ පොඩි ඇක්සස් පාට් එකක් හම්බ වෙනවනේ එතකොට අර බල්ක් එකම ගන්න කෙනාට එහෙම පැත්තකුත් තියෙනවා මං කැමති නෑ ඒක ගැන ඇත්තටම මගේ අපිට අවශ්‍යතාවයක් කියන්නේ මම ISA කෙනෙක් වුණත් මම කොයි වෙලාවකදීවත් බලාපොරොත්තු වෙන්නේ නෑ මේ මම බලන නිසා ගුරුවරයෙක් වැඩ කරන්න ඕනි කියන සංකල්පය එතකොට වෙන්න ඕනේ පන්ති කාමරයේදී හරිදේ හරියට ළමයින්ට යන්නනේ ඒ පදනමත් එක්ක ඇප් එක ඇතුලේ යාට එකයි මම මේක දාලා තියෙන self analysis එකක් මේ ඇප් එකේ මේකේ මගේ අලුත් එකේ පෙන්නන්නම් ඒක මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙන ලෙසන් ප්ලෑන්ස් අරගෙන තියෙන නිමාඩු වගේ දේවල් එක්ක ඊළඟට තව මේක තව පාර්ට්ස් ගණනාවක් ඇඩ් වෙන්න තියෙනවා. I think ඒවත් එක්ක මම කොච්චර දුරට සාර්ථකයිද කියලා. Tamanටම බලා ගන්න පුළුවන්. මේක අරයි අකුරු පොඩි මේ තීන එකත් එක්ක වෙනස් වෙලා තියෙනවා කියන්නේ ඩාක් හින්දා. මෙන්න මේ විදිහේ process bar එකකින් progress bar එකකින් පෙන්නනවා මගේ මේ දවස්වල තියෙන performance කොහොමද කියලා. මේ වගේ පැත්තකට තමයි මම ගොඩක්ම try කරන්නේ කියන්නේ අර ස්වයං ඇගීමක් වගේ. අර විදිහට ඉතින් බල්ක් එකක් විදිහට අර ගන්නවා නම් කණ්ඩායමක් විදිහට කතා කරලා එහෙම දෙන්න පුළුවන්. ඒත් එක්ක අපි තව ඉදිරියේදී සංවර්ධනය කරගෙන යනකොට බලමු අපි ඔය යෝජනාත් කරන්න. පදනම අතන තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කාටද මේක ඇක්සස් දෙන්නේ කියලා. දැන් අතරම මට බලන්න බෑස ඇප් එකේ කවුරු හරි account එකක් හදාගත්තොත් එයාලා මොනවද මේක ඇතුලේ කරන්නේ කියලා මටවත් බලා ගන්න බෑ ඇප් එක මම හැදුවට. ඒ කියන්නේ මම ඒකට ඕන කරන කෝඩින් කරලා මම ඒකට මහන්සි වෙන්නේ නැහැ. තේරුමක් නැහැ මට. හරි අපිට එහෙමනම් ඊට වඩා පුහුණුවා සංවර්ධන
උපදේශන අංශයට ගෙවලට ගෙවීම් කොහොමද කියන එකට ඇත්තට මේකට ලොකු බජට් එකක් ඕන කරනවා. මොකද දැන් කොයි විදිහටද කරන්න කියන එකත් එක්ක ඒකෙදි අපි බලමු කොහොමද ඒකට ගෙවීම් කරන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඕන. සහ දැන් අපිට ඉන්ඩිවිජුවල් කරනවා නම් ඒකට ලොකු බජට් එකක් යනවනේ. සාමාන්‍යයෙන් 100කට විතර වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් යාලට අවශ්‍ය විදිහට මේ පහසුකම් සලසන්නත් එක්ක සාමාන්‍යයෙන් සැලකිය මුදලක් යනවා. ඉතින් ඒකට අපිට රජයෙන් එහෙම කණ්ඩායමක් විදිහට අරගන්නත් යම් විදිහක බලයක් තියෙන්නත් ඕනනේ. ඒවට අවශ්‍ය කරන දේවල් සකස් කරගන්න ගිහම මේවට බජට් එක ටිකක් වැඩි වෙනවා. ඒකට යද්දි කොයි විදිහක ගෙවීමක්ද කරන්න වෙන්නේ. Zoom වගේ හරහා හෝ එහෙම මීටින් කරනවා නම් එහෙම නැත්නම් අර පුහුණු අංශයට පාසලකට එක්කනා ගානේ වගේ අරගෙන එහෙම කරන්න පුළුවන් නම් ඒ විදිහට කරද්දි කොයි වගේ මුදලක්ද ගෙවන්නේ කියන එක ඒකට පොඩි ස්ට්‍රක්චර් එකක් හදාගෙන තමයි මේ ගෙවීම කොහොමද කරන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ. දැනට තියෙන මට ලොකුම ස්ට්‍රෙස් එක තමයි මේ වාර සටහන් නැතුව මට ඇප් එක එළියට දාන්න බැරි ප්‍රශ්නේ. ඒ කොටස අපි ඉක්මනට මෙවර කරගෙන ඊළඟ කොටස් වලට අපි ගිහින් කතා කරමු. පියවර තමයි අපිට යන්න වෙන්නේ. මොකද ඇත්තටම සල්ලි තියෙන හින්දා කරන වැඩක් නෙවෙයි, සල්ලි හොයන්න ඕන හින්දා කරන වැඩකුත් නෙවෙයි. ඒ නිසා අපි බලමු කොහොමද ඒක කරන්න පුළුවන් කියලා ඉදිරියේදී. හරි, එහෙමනම් අපි ගොඩක් ස්තුතියි හැම දෙනාටම සම්බන්ධ වීම පිළිබඳව සහ අදහස් දැක්වීම පිළිබඳව. අපි ඉදිරියේදී හැම දෙනාම එකතු වෙලා සහදව මේ වැඩ කටයුත්ත කරගෙන යමු. ඔයගොල්ලන්ගේ සහයෝගය මට ලැබේවි කියලා මම විශ්වාස කරනවා. මෙතකොට මේ සෙෂන්ස් මම 3ක් දැනට පැවැත්තුවා. ඒ වගේ අපිට ගොඩක් අදහස් ආවා සහ අපිට මට දැනුවත් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අපි මම ඉදිරියේදී දින කිහිපය ඇතුළත හැමෝම මොන යම් හෝ වැඩ කොටසකට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. සමහර අය ගෲප් එකෙන් ලීව් වෙලා තිබුණා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. කියන්නේ සමහර විට මේ වැඩ කොටස් කරන්න අපහසුතාවය නිසා වෙන්නත් පුළුවන්. අපි බලමු අපි කණ්ඩායමක් විදිහට හැදිලා ලංකාවේ අධ්‍යාපනය වෙනත්ම මානයකට අරගෙන යන්න උත්සාහ කරමු. එhmenan හැම දිනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි හඳුනන්නේ.